අද ඉතාමත් වැදගත් මාතෘකාවක් එක්ක තමයි අද අපි සම්බන්ධ වෙන්න යන්නේ. ඒ ඇවිල්ලා නිව් බෝන්ස්ලා නැත්තම් අලුත ඉපදුණු බබාලා සහ අලුත් දෙමව්පියන් ගැන අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒක ගැන විශේෂයෙන්ම කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඩිසොයිසා රෝහලේ ලදරු රෝග විශේෂඥ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඩොක්ටර් නිශානි ලූකස්. හරි බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි ඉස්සෙල්ලාම කතා කරන්න පටන් ගමු ડોක්ටර්. අපිට කියන්න සාමාන්‍යයෙන් බබෙක්ව බලා ගන්නකොට අලුත ඉපදුන බබෙක්ව බලා ගන්නකොට මේ පළවෙනි මාස ඇතුළතදී මොන වගේ දේවල් ගැනද විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ? අලුත ඉපදුණු බබෙක් බලා ගන්නකොට මම හිතන්නේ නිසි පෝෂණය ලබා දෙන එක ඊටාම වැදගත්. ඒකට අම්මා කෙනෙක් තමාගේම කිරි දෙන එක වැදගත්. ඒකට පවුලේ හැමෝම සහයෝගය දෙන එක ඊටාම වැදගත්. ඊට අමතරව බබා වෙනුවෙන් වෙලාව වැය කරන්න හැකියාව තියෙන්න ඕන. විශේෂයෙන්ම දෙමව්පියන්ට අනිත් අයත් උදව් කරන එක ගොඩක් හොඳයි. ඒත් එක්ක බබා කොයි වගේද? හැම බබෙක්ම වෙනස්. බබාට නෝමල් මොකක්ද කියන එක අඳුරගත්තා නම් ඒකෙන් එහාට ඕනම ප්‍රශ්නයක් ආවොත් ඒක ගැටලුවක්ද නැද්ද කියන එක හොයාගන්න එක තමයි මම හිතන්නේ වැදගත්. හරි. ડોක්ටර් විශේෂයෙන් පොඩ්ඩක් කිව්වා මේ වෙලාව වැය කරන එක ගැන. ඒ වෙලාව වැය කරන එක ඇතුළත මේ අම්මගේ රෝල් එක කොච්චර ඉම්පෝටන්ට්ද? අපි අම්මගේ තාත්තගේ දෙන්නම කියලා කියනවා. හරි. දෙගොල්ලන්ගේම රෝල් එක ඉතාම ඉම්පෝටන්ට්. මොකද අපි දන්නවා පුංචි බබෙක්ගේ පළවෙනි 1000 days concept කියලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි දවස් 1000 කියන්නේ බබා පිළිසිඳ ගැනීමේ වෙලාවේ ඉඳන් පළවෙනි අවුරුදු 2 වගේ සම්පූර්ණ වෙනකන් ඒ කාලය ඇතුළත තමයි මොලේ වර්ධනය වැඩිපුරම ශීඝ්‍රයෙන් වෙන්නේ. ඉතින් එතකොට මම කිව්වා වගේ මව්කිරි හරහා උපරිම පෝෂණය ලබා දෙනවත් එක්කම අපි බබාට කතා කරන එක, බබාට අපි තුමු පින්තූර පෙන්වන එක, වටේ ස්වභාව ධර්මය පෙන්වන එක, අපි ආදරය කියන එක, බැඳීම් ඒ සියලු දේ වැඩිපුරම ලබා දෙන්න පුළුවන් කාලය පළවෙනි අවුරුදු 2. ඉතින් මොලේ ඉඳන් අපි ඒක දෙන්න ගත්තොත් ඒක බබාට ලොකු ශක්තියක් වෙනවා. ඒකයි වෙලාව වැය කරන්න ඕන කියලා කිව්වේ. ඒ කියන්නේ ළමයි හදන එක ලේසි වැඩක් නෙමෙයිනේ. ලේසි නෑ. ඒ වුණාට ලෝකේ කිසිම දෙයක් ලේසි නෑ. ඒ වුණාට it's very rewarding. ඉතින් ඒක හන්දා ඒක අමාරු වුණාට ඒක ගොඩක් ඔයාටත් enjoy කරන්න. ඉතින් මට හිතෙනවා තව කියන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි අලුත් දෙමව්පියන්ට තමන්ගේ දරුවාගේ හැම මොහොතක්ම රස විඳින්න. මොකද අපිට වෙලාව කියන එක ආයි පාරක් එන්නේ නැහැ. ඉතින් ඒක හන්දා මොකද අපි දැකලා සමහර වෙලාවට දැන් බර වැඩි කරගන්න එහෙම නැත්නම් බබා චූ දැම්මද බබා කකි දැම්මද බබා අඬනවද බබා නිදිද ඔය හැම දෙයක්ම ගැනම ඒක අහන්න දෙයක් නැහැ. ඉතින් හැමෝම anxious බයයි මම මේක හරියටද කරන්නේ මම මගෙන් අඩුපාඩු වෙනවද බබාට කියලා දෙමව්පියන් හරියට කරදර වෙනවා. ඉතින් එහෙමම ස්ට්‍රෙස් ගන්නෙ නැතුව බබාව එන්ජොයි කරන එකත් කරන්න. එතකොට දෙක බැලන්ස් එක යනකොට බබාටත් හොඳයි පෙරස්ටටත් හොඳයි. ඒක හරි. මටත් අවුරුදු 3ක පොඩි කෙනෙක් ඉන්නවා. මටත් සමහර වෙලාවට හිතෙනවා අර ඒ කාලෙට යන්න තිබුණා නම් කියලා. මොකද කාලේ ඉතාමත් ඉක්මනින් යනවා. ඒ පොඩි අතදරු කාලේ දැන් ගිහිල්ලා ඉවරයි. ඉතින් මටත් ඒක සෑහෙන්න මිස් වෙනවා. ඒක නම් ඇත්තටම හරි ડોක්ටර් කියන එකේ ඒ වෙලාව හොඳටම රස විඳින්න ඕනේ. හරි. ඒ හා සම්බන්ධව මම අහන්නම් පෝෂණය ගැන ડોක්ටර් කතා කරා. දැන් ගොඩක් වෙලාවට අපි අලුතෙන් ඉපදුන බබෙක් ඉන්න ගෙදරක බබලා අඬනවා. ඉතින් මේ අඬන හැම පාරම ආච්චිලා සීයලා ඉන්නවා නම් ළඟපාත. එතකොට කියනවා ඇයි හඬන්නේ අපි ටක් ගාලා මොන හරි කිරි දෙමුද නැත්නම් බුවක් කරනවද අපි සැහෙන කලබල වෙනවා. ඉතින් පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ කිරි දෙන්න ඕන ප්‍රමාණය මොකද්ද? කොච්චර දවසකට කී පාරක් කිරි දෙන්න ඕනේද? කොහොමද දෙන කිරි ප්‍රමාණය ඇතිද කියලා අපි තේරුම් ගන්නේ? මං ඔයාගේ ප්‍රශ්නට උත්තර දෙකක් තියෙනවා. හරි. එකක් තමයි අඬන එක තේරුම් ගැනීම. ඒ කියන්නේ අඬන එකයි කිරි දෙන එකයි හැමතිස්සෙම සම්බන්ධ නැහැ. ඒ දෙක සම්බන්ධ කර ගැනීමෙන් ප්‍රශ්න ඇති වෙනවා. හරි. කිරි දෙන එක සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්න තියෙනවා. ඔයා අහපු එක කොච්චර ප්‍රමාණයක් ඇතිද කියන එක. ඒතර මං කිරි ප්‍රශ්නට ඉස්සෙල්ලම උත්තරේ දෙන්න. කිරි ප්‍රශ්නට ඉස්සෙල්ලම උත්තරේ දෙනවා නම් බබාගෙන් බබාට වෙනස් වෙනවා. ඒත් අපි ඒක ඔබ්ජෙක්ටිව්ලි ගත්තොත් දැන් අපි එක්ස්ක්ලූසිව් බ්‍රෙස්ට් ෆීඩින් කියන එක තමයි පළවෙනි මාස 6 ඇතුළත. අඩුම ගානේ මාස 4ක්වත් මොකද සමහරවිට මව්කිරි විතරක් දෙන එක. මව්කිරි විතරක් දෙන එක. අම්මලාට 84 days වෙන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ මාතෘ නිවාඩු තියෙන්නේ. බට් එක එක සෙක්ටර්ස් වල ගවර්න්මන්ට් සෙක්ටර් එකේ සමහර වෙලාවට ඒ වගේ තුනක් ගන්න පුළුවන්. එහෙම නැත්නම්
if you are like private sector එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේ අපිටත් තියෙන දවස් 84යි. එතකොට සමහරවිට කැම්ප් පටන් ගන්න වෙන්නේ ප්ලස්. අර කාලේ ඇතුළත මව් කිරි විතරක් තමයි දෙන්නේ බබාට. එතකොට බබාගේ අපි ගත්තොත් දැන් බර තමයි පාවිච්චි කරන්නේ අපි ඇත්තටම බර සහ මුත්‍රා ප්‍රමාණය. හරි. so ඒකේ assumption එක තමයි බබාට වෙන මොනවත් අපි කන්න බොන්න දෙන්නේ නැහැ. එතකොට එහෙමනම් බබාගේ පෝෂණය 100% රඳා පවතින්නේ අම්මා දෙන මේ කිරි මත. ඒතර සාමාන්‍යයෙන් ගත්තොත් බබේගේ බර අඩු වෙනවා පළවෙනි දවස් කීපය ඇතුළත. ඒක අපි 10% වෙනකම් weight loss එකක් එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක normal දෙයක්. එතකොට ඒක normally ආයි බබා උපත් බරට එන්නේ සාමාන්‍යයෙන් දවස් 10ත් 14ත් අතර provided ඒ බබා ටර්ම් බබෙක් නම්. ඒ කියන්නේ හරි කාලය සම්පූර්ණ වෙලා සති 37න් පස්සේ ඉපදිච්ච බබෙක් නම්. සමහර බබාලා නොමේරු බබාලා. ඒගොල්ලන්ට ඊට වැඩිය කල් යන්න පුළුවන්. සති 3ක් යන්න පුළුවන් ඒගොල්ලන්ගේ උපත් බරට එන්න. ඒතර මේ කාලේ ඇතුළත බර අඩු වෙන එක අපි බලනවා. ස්පෙෂලි හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙන්න කලින් උත් බර චෙක් කරලා මෙච්චර ගානකට අපි තුමු 105කට වඩා බර අඩුයි නම් බ්‍රෙස්ට් ෆීඩින් ටෙක්නික් එකක් චෙක් කරනවා. අම්මා කිරි දෙන හැටි, අම්මා අල්ල ගන්න හැටි, බබා බ්‍රෙස්ට් එකට ඇටච් වෙන ඒ ඔක්කොම චෙක් කරලා දෙකම හොඳයි නම් තමයි රජයේ රෝහලෙක් අපේ හොස්පිටල් එකකින් නම් ඩිස්චාර්ජ් කරන්න. ඒක තමයි නිර්දේශය හැම තැනටම. චෙක් කරලා බලලා චෙක් කරලා බලලා ඒ කියන්නේ බබාට කිරි ලැබෙනවද කියලා බලන්නේ බබාගේ බර අඩු වෙන ප්‍රමාණය යම් ප්‍රමාණයක් ඇතුළතද. කොහොමද ડોක්ටර් ඉපදිලා දවස් 7කින් ආයි ගේන්න ඕනේ නේද චෙක් එකකට? ඒකනේ සාමාන්‍ය ප්‍රැක්ටිස් එක. ජෙනරලි ඔව්. ඒ කියන්නේ හැම 7කින් ගේන්න ඕන කියලා එකක් නෑ ඇත්තටම. එතකොට බර අපි කොහොමද දැනගන්නේ අඩු වෙලාද වැඩි වෙලාද? ඒක තමයි බර. එතකොට අපි දැන් එක එක හොස්පිටල් එකේ සාමාන්‍ය ප්‍රැක්ටිස් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපේ සාමාන්‍ය රජයේ තියෙන ප්‍රැක්ටිස් එක තමයි ඩිස්චාර්ජ් කරාට පස්සේ අනිවාර්යෙන් හොස්පිටල් එකට යන එක අනිවාර්ය නෑ. එතකොට මිඩ්වයිෆ් කෙනෙක් ඉන්නවනේ හැම ඒරියා එකටම. ඒ මිඩ්වයිෆ් මිස්ටර් කෝල් එකක් දෙන්න ඕනේ ඒගොල්ලෝ ගෙදර යනකොට. ඉතින් එයා ඇවිල්ලා චෙක් කරලා බලනවා. ඒත් බරම චෙක් වෙන්නේ නැති එකක් තියෙනවා එතන. ඉතින් අර බර චෙක් කරනකොට අපිට හරියටම දැනගන්න පුළුවන් මේක දැන් හරි තැනද නැද්ද තියෙන්නේ කියලා. මොකද එක්කෝ බර එන්නේ නඩු වේගන යනවා නම් එතන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒත් යම් තාක් ප්‍රමාණයක් අඩු වෙලා ඊට පස්සේ වැඩි වෙන්න යනවා නම් එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමයි most accurate method එක. ඒට අමතරව බබා යූරින් පාස් කරනවාද කියන එක. ඉතින් ඒක less accurate පළවෙනි දවස් කීපේ. මොකද පළවෙනි දවසේ යූරින් දවසට එකපාරයි, දෙවෙනි දවසේ දෙපාරයි. It's equal to the day of age until about 5 to 6 days. ඒක හරියට මේ විදිහට වෙනවද? එහෙම අහලා තියෙනවා මටත් කියලා තියෙනවා. හරියටම නෑ. එහෙම නෙමෙයි. That is the minimum. ඒ කියන්නේ ඒක හරියටම වෙන්නේ නැහැ. සමහර බබාලා 10 පාරක් චෝ දාන්න පුළුවන්. ඒක කවන්නේ නැහැ. So you don't have to go and check for renal failure. That's normal for a baby. So that is the other thing. ඒ කියන්නේ චූටි බබෙක් ගත්තොත් ලදරුවන් හරි වෙනස්. ඒගොල්ලන්ගේ ශරීරයේ තියෙන ෆිසියොලොජි එක ඇඟේ දේවල් වැඩ කරන හැටි මොකද ඕගන්ස් තාම හරිම චූටි. ඒවා චුට්ට තමයි මෝරන්නේ. ඉතින් එතකොට එයාවයි ඇඩල්ට් කෙනෙක්වයි එහෙම නැත්නම් ලොකු ළමෙක්වයි කම්පෙයාර් කරලා මේවා තමයි නෝම්ස් කියන්න බෑ. ඒ දවස් 5-6කින් පස්සේ මුත්‍රා පිට කරන ප්‍රමාණය දවසට 6 පාරක් තියෙනවා නම් මුත්‍රාවල පාට තද පාට නෙවෙයි නම් නැපි එක හොඳට වෙට් වෙන්න යනවා නම් ගොඩක් වෙලාවට කිරි දෙන ප්‍රමාණය ඇති. but ඊටත් වැඩි ඇකියුරේට් අපි gold standard එක කියලා ගන්න weight එකේ එන changes. ඒක හන්ද බර බලා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ හින්දා බර අඩු වෙන එක ගැන ලොකුවට වරි වෙන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. මුල දවස් ගානේ but අපිට එහෙම සැකයක් තියෙනවා නම් I would advise ගිහිල්ලා බර check කරගන්න එක තමයි හොඳම දේ. අපේ hospital එකෙන් discharge කරන අයට we offer a follow up visit within the week. හරි. Because that is the best way and most accurate way, undisputed way of telling. මොකද දැන් ඇඟ ඇතුළට වෙන මොනවත් එන්නේ නැත්තම් if it's only the milk. එතකොට ඒක තමයි බර වැඩි වෙනවා හෝ කිරි ඇතිද මදිද කියන්න තියෙන හොඳම ක්‍රමය. හරි. ඒකේ ඒ ප්‍රශ්න දෙවෙනි කොටස ඩොක්ටර් කී පාරක් දවසකට මව් කිරි දිය යුතුද? මාස 6ක් දෙන්න ඕනේ. ඔව් හරි. එනකොට බ්‍රෙස්ට් ෆීඩ් කරනවා නම් ඔව් බ්‍රෙස්ට් ෆීඩ් කරනවා නම් එක්ස්ක්ලූසිව්ලි මාස 6ක් ඇතුළත ඒ 6ටම දවසකට ස්පෙෂලි මේ නිව්බෝර්න් පීරියඩ්. නිව්බෝර්න් කියන්නේ මොකද්ද පීරියඩ් එක සාමාන්‍යයෙන් ඩොක්ටර්? ෆස්ට් ඒකේ ඩෙෆිනිෂන් එක එන්නේ පළවෙනි දවස් 28. පළවෙනි දවස් 28. So මේ පළවෙනි දවස් 28 ඇතුළත කී පාරක් දිය යුතුද දවසකට? ඒකට ආයි අර වගේ grey area, right? Because it's not grey actually. It's ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මොකද මව් කිරි කියලා කියන්නේ එක කෙනෙක්, ඒ කියන්නේ one human being is feeding another human being, right? So it's not a machine. ඒක නිසා මේකලා it's not like setting the alarm clock and saying මේක පැය දෙකෙන් it's not like that. But සමහර doctors එහෙම advice කරනවා. පැය දෙකෙන් දෙකට තුනෙන් තුනට කරන්න කියලා. Sad to say it's wrong. Okay, right? And it may be because like maybe the hospital
අපි දැන් බබාලා ගොඩක් අපිටම නියෝනේටල් යුනිට් එක ගත්තම ෆීඩින් කරන්න අපිටම 10 දෙනෙක් බබාලා ඉන්නකොට හැමෝගෙම ෆීඩින් ටයිම් එක දැන් තමයි මෙයා බඩගිනි වෙන්නේ කියලා එහෙම බලන්න අමාරුයි. So actually what should happen is බබා කියන්න ඕනේ මට බඩගිනි කියලා. but අපි දන්නවා චූටි බබාලා කතා කරන්නේ නැහැ. එතකොට හංග කියුස් කියලා කියනවා. බඩගිනි අඟවන ලක්ෂණ. ඒතර අපි දන්න බබාලා අත කටේ දානවා, වටපිට දානවා, තොල්ලෙව කනවා, දේවල් හොයනවා වගේ තියෙනවා. එතකොට අපි දන්නවා මේ බ්‍රෙස්ට් එක හොයන්නේ, මෙයා කිරි බොන්න හොයන්නේ. ඒ ලක්ෂණ ආවම තමයි ඉපදිච්ච වෙලාවෙ ඉඳලා. අපි දන්නවා ඉපදිච්ච ගමම්ම පළවෙනි පෑ ඇතුළත බබාව බ්‍රෙස්ට් එකට දාන්න ඕන. නිකම්ම අර හක බලන් ඉන්න ළමෙක් බ්‍රෙස්ට් එකට දාලා වැඩක් නැහැ. but if බබා ෂෝ කරනවා නම් ඉන්ට්‍රස්ට් එකක් කිරි බොන්න ඕන කියලා අපි දානවා. එතකොට ඊළඟටත් දැන් ඔය හව කී පාරක් සාමාන්‍යයෙන් දවසකට දෙන්න ඕනද කියලා. එතකොට බබා බඩගිනි ඒ සංඥා දෙන වෙලාවට තමයි ෆීඩ් කරන්න ඕනේ. so roughly ගත්තොත් අපි ගත්තොත් චූටි බබෙක්ගේ බඩ ස්ටමක් එක ආමාශය ගත්තොත් පොඩි චෙරි එකක් වගේ. නැත්තම් අපි ලංකාවෙන් ගත්තම ලොවි ගෙඩියක් වගේ. ඊටාම පුංචි. ඉතින් ඒකට අර තියෙන කිරි බින්දු දෙක තුන හොඳටම ඇති. ඒත් අපි හලී තඩි බෝතලයක් හැලුවොත් මොකක් හරි මේක ස්ට්‍රෙච් වෙනවා. අපි ඒක මම හිතන ඕගොල්ලෝ අපි හොඳටම දානවා. ගොඩක් කන්න ගත්තොත් ටිකටම අපිට කන්න ඕනේ. කන එක අඩු කරගත්තොත් අඩු කරගන්න same principle is there. ඉතින් එතකොට බබා දැන් බ්‍රෙස්ට් එකෙන් කිරි හැදෙන්නේ. දවසේ හැම වෙලාවෙම එක්තරා ප්‍රමාණයක් හැදෙන්නේ නැහැ. ඒක මැෂින් එකක් නෙමෙයි. අන්තික ඒක හෝමෝන්ස් වලට අනුව හැදෙන්නේ පළවෙනි මාස කිහිපය ඇතුළත. ඒතර මේ හෝමෝන්ස් වලට රිද්මයක් තියෙනවා. very unfortunately for females ඒ හෝමෝනිය උපරිම වැඩ කරන්නේ පාන්දර 3ට. හරි. yeah so unfortunately කිරි වැඩිපුර වෙන වෙලාව තමයි පාන්දර 3. right. ඉතින් ඒක හන්ද ඒ වෙලාවට වැඩි හවස් වෙනකොට that is again worst time. මිනිස්සු ගෙදර එන වෙලාව you know people finish work and come ඒ වෙලාවට තමයි කිරි අඩුම. so ඒ රිද්මය නිසා දවසේ බ්‍රෙස්ට් එකේ හැදෙන කිරි ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ෆීඩ් එකෙන් ෆීඩ් එකට බ්‍රෙස්ට් එකේ තියෙන ප්‍රමාණය වෙනස්. ෆීඩ් එකෙන් ෆීඩ් එකට බබා බොන ප්‍රමාණය වෙනස්. එතකොට බබාගේ බඩ ගොඩක් පිරීලා නම් බබා වැඩිපුර වෙලාවක් නිදා ගන්න. ඒතර පැය 3-4ක් 5ක් නිදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඇහැරෝලා කිරි පොවන්න කියලා අපි නිර්දේශ කරන්නේ නැහැ. හරි. It's just like අපි නිදිමත නම් we get really mad කවුරු හරි ඇහැරෝලා අරම මේව කරන්න. so that is why. එතකොට සාමාන්‍යයෙන් maybe you can't tell exactly පැය ගාණක් කියන්න බෑ. හංග කියුස් දෙනකොට සාමාන්‍යයෙන් අපි ඇඩ්වයිස් කරන්නේ පැය එකහමාරකින් එහා. නිදි කරාට බබා නිදාගත්තට පස්සේ බබා බඩගිනි සංඥා තියෙනවා නම් බබාට කිරි දෙන්න. ඒත් පැය 3-4ක් නිදාගත්තා කියලා ඇහැරවන්න එපා. ඔයා බයයි නම් ගිහින් බලන්න බබා හුස්ම ගන්නවද you know check is alive. but ඇහැරවන්න එපා. හරි. be patient. හරි. ඒක බොහොම පැහැදිලිව ડોක්ටර් එක්ස්ප්ලেইন කරා. හරි. තව පොඩි දෙයක් ඒ ප්‍රශ්නය හා සම්බන්ධ වහන්න. දැන් මේ මාස 6ක් එක දිගට මව් කිරි දෙන්න කියනවනේ. සමහර අයට ඒක කරන්න බැරි වෙනවා. පෞද්ගලිකව මට ගත්තොත් එහෙම මට මාස 6ම දෙන්න බැරි වුණා. මොකද මට එන එක නැවතුණා. එතකොට මට ෆෝමියුලා වලට ස්විච් වෙන්න වුණා. පිටිකිරි දෙන්න කියලා මට නිර්දේශ කරා. තව යාළුවෙක් හිටියා මගේ බබා ඉපදුනහම ලැච් වෙන්න බෑ බබාට. එයාට ඒ රිෆ්ලෙක්ස් එක වැඩ කරේ නැහැ. එතකොටත් ලැච් වෙලා එයාට සක්කරන්න දාන්න නැති නිසා එයාට ෆෝමියුලා දෙන්න ඕන. ඒ වගේ අවස්ථාවලදී අම්මා කෙනෙක්ට දෙන ඇඩ්වයිස් එක මොකක්ද ડોක්ටර්? මෙහෙමයි. ඔයාට ප්‍රශ්නයක් වෙලා තියෙන පුළුවන්. වගේ යාළුවටත් ප්‍රශ්නයක් වෙලා තියෙන පුළුවන්. ඒත් ඒ වගේ ප්‍රශ්න වලට ඇත්තටම කරන්න ඕනේ ඔයාට ස්කිල්ඩ් සපෝට් එකක් මං හිතන්නේ ලැබිලා නැහැ මේ අවස්ථාවේදී. I didn't ask ඔයා කොයි කාලෙද කිරි නැවතුනේ කියලා. Yeah. right because ඒ හැම එකම physiological background එකක් තියෙනවා. ඒකට special skill එකක් තියෙනවා. එතකොට ඒ skill support එක ගොඩක් කලාවට අපේ පෞද්ගලික රෝහල් වලින් ලැබෙන්නේ නැත. මොකද ડોක්ටර් ස්කිල් සපෝට් කියලා එක්ස්ප්ලেইন කරන්නේ හරියට මොකද skill support එකක් කියලා කියන්නේ අපි බබාව අල්ල ගන්න ක්‍රමයක් තියෙනවා. බබාව breast එකට attach කරන්න වෙලාවක් තියෙනවා, විදිහක් තියෙනවා. ඒක සමහරුන්ට naturally එන්න පුළුවන්. ඒ හරි පොඩ්ඩ දෙනාටම තමයි ඒක naturally එන්නේ. so just because you are a woman and just because you have a breast does not mean it comes naturally. It doesn't. The rule of thumb is it doesn't. So a little bit of support is always helpful. මොකද අලුතෙන් දෙමව්පිය මාවක් වුණාම කොහොමත් මේක අලුත් අත්දැකීමක්. හරියටම හරි. අමාරුයි තේරුම් ගන්න. හරියටම හරි. අනිත් එක අම්මලා ගොඩක් ඒක ගැන හිතනවා. දුක් වෙනවා and society also looks at the mother like it's your fault. ඒ ඔයාට කිරි දී ගන්න බෑ. මගෙන් උදේ ප්‍රශ්න මැහුවා. What's wrong with you? I know. And then it's like
අපි කිරි දෙනකොට ෆීල් ගුඩ් හෝමෝන් කියලා කියනවා. අපි ඒකට ඔක්සිටෝසින් කියලා කියන්නේ. ඒ ෆීල් ගුඩ් හෝමෝන් එක කාලා දැම්මොත් ඇයි වාට දෙයි ගන්න බැරි. වාට මොකද ඕකවත් කරගන්න බැරි. ඔයාගේ ළමයා නේද blah blah blah. you know so අපි ඇත්තටම breast feeding counseling වල කියනම දෙයක් තමයි like you may get mad because we are also humans. Having to show somebody 100 times after telling 100 times the same thing is irritating and annoying, but then we have to walk away, come back calm. So we have a lot of things in that. මොකද අපි අම්මගේ හිත රිදෙව්වොත් අම්මා කෙනෙක්ගේ confidence එක හැම නැත්තම් ආත්ම ශක්තිය බිඳහෙළුවොත් අපි තව තවත් මව් කිරි දෙන්න පුළුවන් කින් ඈත් වෙන හැම අම්මා කෙනෙක්ටම මව් කිරි දීමේ හැකියාව තියෙනවා. ඒත් සමහරුන්ට මට දවස් 2ක් කියලා දෙන්න වෙයි, සමහරුන්ට දවස් 3ක් කියලා, සමහරුන්ට අපි කියලා දෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ තනියම කරගන්න. ඉතින් ඒකත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් individualized skill support එකක් දෙන්න ඕනේ අම්මටයි බබාට. and මානසිකව කියන්නේ mentally හොඳ තැනක ඉන්න එක තමයි මැදේ හරියටම most හරි. ඉතින් ඒකට important ඇත්තටම මම හිතන්නේ husband or partner and all the family members අම්මව blame කරන එක නෙමෙයි කරන්න ඕනේ. You can do this කියන එක තමයි හැමතිස්සෙම ආත්ම ශක්තිය දෙන්න ඕනේ. You have to be with them. මිසක ආපු අපිට නම් කිරි තිබුණා. ඔයා වගේ නෙමෙයි. I have personally seen sometimes mothers after the visiting hour සමහර වෙලාවට හොඳටම අප්සෙට් වෙනවා. මේ දැන් හොඳට අපි හිත හදලා තිබිච්ච අම්මලා නෑදෑයෝ ඇවිල්ලා අනම්මනම් කියලා ගියාම එහෙම සමහරට they don't mean badly. Yeah. But it takes අම්මා කෙනෙක්ට කිරි වැහැරිලා නිකන් waterfalls වගේ කිරි එන්න නම් එන කාලයක් යනවා. ඒක ඉපදිච්ච ගමන් එන්නේ බින්දුව. මොකද ඒක supply and demand අනුවනේ වෙන්නේ. කොහොමද Exactly. regulate බබා වෙනවානේ බබා හොඳට බොන බොනවා තරම නම් අනුව. එනවා. ඒක නිසා අර ටෙක්නික් එක හදන එක is extremely important. ඒක තමයි කී එක. ඒ කියන්නේ generally almost everybody can feed and size එකේ කිසි වෙනසක් නැහැ actually. If you're thinner and smaller it's easier. ඇයි එම කියන්නේ? Because if the breast is very large, breast එක ගොඩක් ලොකුයි නම් support කරගන්න අමාරුයි. Because we gain weight during pregnancy, then the tummy එකත් ලොකුයි, Right, breast right, එකත් ලොකුයි, and both are touching each other and then moving is difficult. So and there are other hormonal issues because if you have generally gained weight, there is a high risk you may have diabetes. There's a high risk obese කියලා කියන එකේ අපි දන්නවා දැන් කිරි මව් කිරි හැදෙන්නේ හෝමෝනත් එක්ක. මුලාවදිය විශේෂයෙන්ම හෝමෝන මත dependent. එතකොට metabolic milieu කියලා තියෙනවා. That is the environment, there's an internal environment inside our body. So ඒ වෙලාවට අපි තුම obesity තියන අයගේ තියෙන පරිසරය වෙනස්. බර වැඩි කට්ටියක. එතකොට දියවැඩියාව තියෙන කට්ටියගේ පරිසරය වෙනස්. දැන් ස්ට්‍රෙස් වුණාම ඔක්සිටෝසින් එක ඔක්කොම අප්සෙට් යන හන්ද එතකොටත් දේවල් වෙනස් වෙනවා. ඉතින් එතකොට ඇත්තටම බර වැඩි කට්ටියට, ඒතර දියවැඩියාව තියෙන කට්ටියට මව් කිරි දෙන එක වඩා චැලෙන්ජින්. දෙන්න පුළුවන්. but ඒගොල්ලන්ට අරට වැඩි සපෝට් එකක් දෙන්න ඕන. තව චුට්ටක් අපි ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒ වුණාට චුට්ට වෙලාවක් වැඩිපුර යන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැති අයට වඩා. හරි ඕකේ ඊළඟට ඩොක්ටර් මම පොඩ්ඩක් අහන්නම් අපි දැකලා තිනවා සමහර බබාලා හොස්පිටල් එකේ ඉඳන් ඩිස්චාර්ජ් කරලා ගෙදර ගෙනාවට පස්සේ දවස් කීපයක් ගියාට පස්සේ කහ වෙනවා කහ ගතියක් ඇති වෙනවා මේ ඇස්වල අතපය එනවා ජොන්ඩිස් කියලා තමයි මම අහලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් මේක මේ වගේ තත්ත්වයක් ඇති වුණාම කොච්චරක් දුරට ඒක ගැන වොරි වෙන්න ඕනේද සහ මොන වගේ අවස්ථාවකද වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ දැන් බබාලා කහපාට වෙන එක ඉතාම සුලභ දෙයක්. අපි ගත්තොත් ගොඩක් වෙලාවට හොස්පිටල් එකෙන් ගෙදර එන්න කලින්ම වුණත් කහපාට වෙන්න පුළුවන්. ඒ හේතුව ඩොක්ටර් කහපාට වෙන්නේ? ඒකට හේතුව තමයි බිලිරුබින් කියලා වර්ණකයක් තියෙනවා. ඒකෙන් තමයි හැමට කහ පැහැ එන්නේ. ඒකට අපි physiological jaundice කියලා කියනවා. ඒක හරි common බබාලාගේ. මම කිව්වේ අර සති 37 සම්පූර්ණ කළේ බබාලාගෙන් 50% සිට 60ක්. ඒ කියන්නේ almost half ওই වගේ කහ වෙනවා. ඒත් එකම සති ගාන අඩුයි නම් 80%කට වැඩිය කියන හැමෝටම වගේ කහපාට එනවා. ඒත් ඒ කහපාට හැමතිස්සෙම අපි ඇක්ෂන් එකක් ගන්න ඕන තරම් තද වෙන්නේ නැහැ. ඒත් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් ඕනද නැද්ද කියන එක අපිට හැම දිහා බලලා බබාගේ ඇස් දිහා බලලා තීරණය කරන්න බෑ. අනිත් ඒ චූටි බබාලා ඇස් වහගෙන ඉන්නේ ගොඩක් වෙලාවට. ඒක හන්දා අපි ඇහි කහපාට තමයි ඇත්තටම මුලින්ම එන්නේ. ඊට පස්සේ මූණ කහ වෙලා
කකුල් දෙකට යනවා. It's called the cephalocaudal distribution. So there is a order. කහ කොහෙද පටන් අරන් කොහෙටද යන්නේ. ඉතින් කකුල් හරිය වෙනකම්ම කහයි නම් වැඩේ ගොඩක් සීරියස්. බඩ හරිය වෙන්න කහයි නම් පපුව කහට වඩා සීරියස්. එතකොට කොහොම හරි දෙමව්පියෙන් හැටියට ඔයා කහ පාට අලුතෙන් නම් දැක්කේ. ගෙදර එනකොට කහ පාටක් තිබුණ නැත්තම් ඔයා වහාම වෛද්‍ය උපදෙස් ගන්න යන්න. ඒකට හේතුව තමයි අපි ස්කින් කලර් එකෙන් කහ පාට බලලා ඩිසිෂන් එකක් ගන්න තරම් ඇකියුරසි එකක් නැහැ. ඒක හන්ද අපිට එතකොට බ්ලඩ් ටෙස්ට් එකක් කරලම ඕන චෙක් කරන්න. සමහර මැෂින්ස් තියෙනවා ට්‍රාන්ස්කියුටේනියස් බිලිරුබිනෝමීටර්ස් කියලා අපි ඒවා ගෙන්න ගන්න උත්සාහ කරනවා. තාම ඒක හරි ගිහිල්ලා නැහැ. සමහර දියුණු රටවල් වල තියෙනවා. So ඒකෙන් එතකොට ස්ක්‍රීනින් එකක් කරන්න පුළුවන් without pricking. but අපිට දැනට එහෙම එකක් නැහැ. ඒක හන්ද ප්‍රික් කළාම තමයි බලන්න ඕනේ. ඒතර ප්‍රික් කළා මොකද ડોක්ටර් හයිඩම චෙක් කරන්නේ සීරම් බිලිරුබින්. එතකොට අපි බ්ලඩ් අරගෙන බ්ලඩ් වල සීරම් එක වෙන් කරලා අර මං කිව්වේ බිලිරුබින් කියන වර්ණ කියන නිසා තමයි ප්‍රශ්නේ එන්නේ. ඔයා අහපු පළවෙනි ප්‍රශ්නෙට ඇයි බිලිරුබින් වැඩි වෙන්නේ? අපි නිව්බෝර්න්ස්ලා ඉපදෙනකොට ඇඟේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය ගොඩක් වැඩි. හරි. මොකද ඒගොල්ලෝ relatively hypoxic environment එක තමයි ඉන්නේ. කියන්නේ යූටරස් එක ASCII. එතකොට ඒගොල්ලන්ගේ හිමොග්ලොබින් එක 17යි 20ක් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් adult හිමොග්ලොබින් එකක් 12යි 13ක් වගේ තියෙනවා. ඉතින් එතකොට ඒ extra blood cells ටික break down වෙන්න පටන් ගන්නවා. ඒවා break down වුණාම ඒකේ එන by product එකක් තමයි මේ bilirubin කියලා කියන්නේ. ඉතින් හැම බබෙක්ම ওই process එක හරහා යනවා. ඒක නිසා තමයි 150ක් 60ක් ওই විදිහට කහපාට වෙන්නේ. ඒත් එක මේගොල්ලන්ගේ රතු සෛල, රතු රුධිරාණු වල ආයු කාලය අඩුයි. එතකොට සයිකල් එක ඉක්මනට යනවා. එතකොටත් බ්‍රේක් ඩවුන් එක වැඩි, බිලිරුබින් වැඩි. ඒත් එක මේගොල්ලන්ගේ ඕගන්ස් මැචුව නැහැ. එතකොට ඒගොල්ලන්ගේ liver එකෙන් තමයි ওই ටික මෙටබොලයිස් කරලා එළියට යවන්නේ. ඉතින් liver එක මැචුව නැතිකොට එතන පොලිමක් සෙට් වෙනවා. ඒක නිසා තමයි කහපාට වැඩි. ඉතින් ඊට අමතරව තව ප්‍රශ්න තියෙන්න පුළුවන්. සාට අම්මගේ blood group එකයි බබාගේ blood group එකයි වෙනස්. because තාත්තා is also part of the baby process. Yeah, obviously. ඒක සාමාන්‍ය දෙයක්. But sometimes what happens is like mothers now අපේ ශරීරයේ හැදිලා තියෙන anything foreign we fight against. අපි antibodies හදනවා. එතකොට දැන් අපි තුන් බබාගේ blood group එක වෙනස් වෙන්න පුළුවන් නේ තාත්තගේ අම්මගේ දෙකම එකතුවක් නෙන්නේ. so එතකොට එහෙම වෙනස් වුණොත් සමහරවිට වෙනස් වෙලා අම්මගේ ඇඟ අස්සට මේ රතු රුධිරාණු ගියොත් එතකොට අම්මගේ ඇඟෙන් antibodies හදනවා. ඒතර ඒ antibodies ටික ආයි බබාගේ ඇතුළට ගියොත් බබාගේ red cells destroy කරනවා. ඒතර අර red cell destruction තව වැඩි වෙනවා. එතකොට ආයේ jaundice එන එක වැඩි. ඊළඟට සාට කිරි බොන එක හරිම ගිහිල්ලා නැත්නම් adequate support හම්බෙලා නැතුව බබා adequate වතුර ප්‍රමාණයක් ලැබිලා නැත්නම් ඒක නිසාත් කහපාට එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ තව ලෙඩ තියෙනවා සමහරට කහපාට වැඩි වෙන්නේ. ඒත් ඒක හරි common දෙයක්. common දෙයක් හැබැයි check කරගන්න ඕනේ. check කරගන්න එක තමයි වඩා සුදුසු. ඒකට තව one more thing. ඒක check කරගත්තොත් light එකක් we call it phototherapy. So there is a special blue light. ඒකෙන් පුළුවන් මේකේ danger එක තමයි. ඇයි මෙච්චර අපි මේ ළමයෙක්ව prick කරන්නේ? මොකද newborn කෙනෙක් prick කරනවා කියන එකට කිසිම දෙමව්පියෙක් කැමති නෑ. Mothers are usually very upset and crying, sometimes demand to leave the hospital when we ask to check the blood. ඒතර ඒකට හේතුව තමයි මේ bilirubin කියන එක වැඩි වුණොත් especially මේගොල්ලන්ගේ liver එකෙන් ඒකේ අර metabolism කරන්න බැරි හන්දා it can go into the brain and can get deposited and can cause permanent neurological damage. So එතකොට there is no coming back. ඒක නිසාම තමයි මේ කහපාට එකත් එක්ක සෙල්ලම් කරන්න එපා. අවුවට ඇල්ලුවයි කියලා හරියන්නේ නැහැ. It's not like roasting a chicken. So බබාලා අවුවට අල්ලනවා කියන එක ඉතාලම පරණ concept එකක්. That does not work. කහපාටයි නම් තාම කියනවා හැබැයි නේද? තාම කියනවා මොකද 7ට විතර එන අවුවට ගිහිල්ලා අල්ලන්න කියලා. කියනවා නේද? අපි නම් කියන්නේ නැහැ. Right, but that has been the where that has come from. That is where how this light එක දෙන එකෙන් bilirubin එකට වෙනසක් එනවා කියන එක ඇත්තට මේ phototherapy discovery එකත් එක්කම ආදි කාලේ ආපු එකක්. يعني මේ ගත්ත blood අරගෙන අවුවට තියලා තිබුණාම යම් වෙනසක් වෙලා. It's a very ancient thing and ancient people must have used it. So again and again we tell not to tell that because that's a very it was done to discover the phototherapy, not on a human experiment to say that jaundice goes away. So ඒක කිව්වට ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක කරන එකෙන් වෙන්නේ අම්මලා පරක්කු වෙනකන් ගේන්නේ නැහැ hospital එකට. by the time they bring කහපාට ගොඩක් වැඩි වෙලා brain එක damage වෙනවා. okay ඒක නිසා තමයි ඉක්මනින්ම ගේන එක තමයි වඩා සුදුසු. ඒක වඩා වැදගත්. ගිහින් check කරගන්න. දැන් බබාලා ගත්තාම ડોක්ටර් ගොඩක් වෙලාවට අඬනවා. නිතරම වගේ අඬනවා. දැන් මේ සමහර වෙලාවට ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට අඬනවා. ඒ කියන්නේ
මොකක් හරි බඩගිනි වෙලා හරි ඒ වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අඬනවා. දැන් මේ අඬන ಜಾති කොහොමද අඳුරගන්නේ? and මොන එකද සාමාන්‍ය normal? කලබල වෙන්න ඕනේ නැති අවස්ථා මොනවාද? කලබල විය යුතු අවස්ථා මොනවාද? ඕකේ. නැත්නම් ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද ඒක හැමෝටම තියෙන ඉතාම සුලභ ප්‍රශ්නයක්. ඒතර බබාලා අඬන එක බය වෙන්න ඕනද නැද්ද කියන එක අඳුර ගන්න නම් මං හිතන්නේ මේ අම්මයි තාත්තයි තමන්ගේ බබා කොයි වගේද කියන එක තේරුම් ගන්න ඕනේ. එක බබා එක විදිහට තමයි රියැක්ට් කරන්නේ එක එක සිටුේෂන්ස් වලට. but කොමන් ඒවා තියෙනවා දැන්. එතකොට අපි තුමු බබාලට අඬන එක කියන එක තමයි එකම තියෙන කමියුනිකේෂන් මෙතඩ් එක. එතකොට බබා බඩගිනි වුණාම අඬනවා. ඒක තමයි හැමෝම හිතන උතන තියෙන එක මිත්‍යාවක්. එහෙම නැත්තම් මිනිස්සු හිතනවා අඬන එක සමානයි බඩගිනියකට කියලා. but අඬන එකට හේතු රාශියක් තියෙනවා. එකක් තමයි බබා නිදිමත වෙලා වෙන්න පුළුවන්. බබා කක්කි දාලා වෙන්න පුළුවන්. බබා චූ දාලා වෙන්න පුළුවන්. අතර නැපි එක බලන්න බබා චූ දාලාද කක්කි දාලාද ඊට බබාට සීතලයි බබාට රස්නෙයි බබාට සමහර විට පාළුයි මන් දැන් නැගිට්ටා කවුරුවත් මෙතන නෑ ඒ වගේ කියනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ කොයි දෙයකටද අඬන්නේ කියන එක තේරුම් ගන්න නම් මම හිතන්නේ අම්මයි තාත්තයි අනිවාර්යෙන් බබාව හැන්ඩල් කරන්න ඕන. يعني අම්මයි තාත්තයි ඩිරෙක්ට්ලි හැන්ඩල් කරන්න ඕන. තමයි ඩිරෙක්ට්ලි බබාගේ වැඩ ටික කරන්න ඕන. අපි දන්නවා බබෙක් හම්බ වෙනවා කියන එක it's a life altering thing, right? Life never goes back to what it was before you had the baby. එතකොට අපිට help ඕන. right? I'm not saying do it by yourself and shoo everybody out. No. අපිට උදව් ඕන. ඒ උදව්ව අපිට වෙන දේවල් වලට පාවිච්චි කරගන්න පුළුවන්. අපි හිතමු ගෙදර ආස්කරණේ වලට, උයනේ වලට, ඒ දේවල් වලට use කරලා directly බබා එක්ක contact කරන එක පුළුවන් තරම් අම්මයි තාත්තයි කරන්න. මොකද අපි ඒ contact එක වැඩි වෙනකොට තමයි තේරෙන්නේ ආනේ මෙයා දැන් මේ චූ දාලා කක්කි දාලා තමයි ඔයා අඬන්නේ. මේ දැන් අඬන්නේ දැන් බඩගිනි වෙලා වගේ. ඒක තේරුම් ගන්න නම් බබාව හැන්ඩල් කරන්න ඕනේ. ඒතර ඒකෙන් තමයි වාට අඳුර ගන්න පුළුවන් කොයි විදිහටද normal අඬන්නේ කියලා. ඒත් ඊට වඩා වෙනස් විදිහකට බබා හැසිරෙනවා නම් ඒ දැන් අපි මං අර කලින් ඔයාගෙන් කිව්වා වගේ අර දැන් අපි හිතමු අපිට සුරතල් සතුන් ඉන්නවනේ. එතකොට අපි හිතමු දැන් අපිට බල්ලෙක් ඉන්නවා නම් පොසෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට අපිට කතා කරන්නත් බෑ. ඒත් අපි දන්නවා ඒගොල්ලන්ගේ හරි නැත්තේ අසනීපයක් වුණොත් අඳුර ගන්න පුළුවන්. කියලා අඳුර ගන්න. මොකද ඒකට වෙනදා වගේ සෙල්ලම් කරන්නේ වෙනදා වගේ කෑම කන්නේ නැහැ. ඉතින් චූටි බබාලත් ඒ විදියමයි. ඒගොල්ලන්ට කතා කරන්න බෑ. ඒ වුණාට ඒගොල්ලන්ගේ හැසිරීම වෙනස් වෙනවා. එක්කෝ අඬන එක වැඩි වෙනවා. එක්කෝ නිදා ගන්නම ඉඳ මුළු දවසේම කිසිම දෙයකට හැරෙන්නේ නැහැ බඩගිනි වෙන්නේ නැහැ ඇක්ටිවිටි එක හොඳටම අඩු වෙනවා ඒ වගේ වෙනදට වඩා වෙනසක් තමන්ගේ බබාගේ දකින්නවා නම් මොකද අපිට කතා කරලා අහන්න බෑනේ ඔයාට රිදෙනවද අමාරුයිද කොහොමද කියලා එවැනි අවස්ථාවක් නම් තමයි ඔයා කලබල වෙන්න ඕන ડોක්ටර් කෙනෙක් ගාවට අරන් යන්න ඕනේ. ඒතර ඒගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා කියන්න ඕනේ ඇයි ඔයා මේ කන්සර්න් එක තියෙන්නේ කියලා. ඒකට අනිවාර්යයෙන්ම බබා මේ විදිහයි අද නම් බබා මෙහෙමයි මේක දැන් කොහොම කරත් නලව ගන්න බෑ. හරි අඬනවා වැඩි හරි ඒ වගේ දෙයක්. ඉතින් එහෙම තමයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම මෙන්න මේ 1 2 3 ෆීචර්ස් තිබ්බම අඬන එක නරකයි කියලා කියනවටම නෙමෙයි. ඒත් අපි මේකම තැනක් අල්ලනකොට හයියෙන් අඬනවා නම් ඒතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් Tamanගේ බබා අඬන්නේ මොන දෙයකටද කියලා තේරුම් අරගෙන ඊට වඩා වෙනසක් වෙනවා නම් ඒක අසාමාන්‍ය ඇඳීමක් හැටියට මම හිතන්නේ අඳුර ගන්න පුළුවන්. ඒක සම්බන්ධ වෙනවනේ ડોක්ටර් ඉස්සෙල්ලාම කිව්වේ බබෙක් හදනවා නම් ඒ හා සමාන කාලයක් වැය කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා මොකක් හරි ප්‍රශ්න මොකද්ද කියලා අහනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා කියන්න. දැන් මේ වැය කරන කාලේ ගත්තහම අලුතෙන් මවක් සහ පියෙක් වෙච්ච කෙනෙක් මේ අම්මා කෙනෙක්ට තියෙන රෝල් එක ටිකක් ලොකුයි. මොකද ප්‍රෙග්නන්සි එකත් කැරි කරන්නේ අම්මා ඊට පස්සේ ගොඩක් වෙලාට කිරි දෙන එකේ ඔක්කොම ගොඩක් වෙලාට අම්මා තමයි කරන්නේ. දැන් මේ අම්මා ගත්තහම අපි කොහොමද අම්මා හොඳ තත්ත්වෙන් ඉන්නවද? මොකද සමහර වෙලාවට මම පෞද්ගලිකව මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන්නේ අලුතෙන් බබෙක් ඉන්නකොට පළවෙනි පාරට අම්මා කෙනෙක් වුණාම සෑහෙන්න මානසික අතතියක් ඇති වෙනවා. මොකද කිරි දෙන්න ඕනේ, නාවන්න ඕනේ, අන්තික රැයට නිදා ගන්න ගියාමත් අපි හැරගෙන සමහරවිට බලාගෙන මෙයා හුස්ම ගන්නවා. ඉතින් අර අලුතෙන් මාවක් වුණාම සෑහෙන දේවල් ටිකක් අපි බලනවා. තාත්තගෙන් අනිවාර්යෙන් උදව් ඕනේ නේද?
අනිවාර්යෙන් උදව් ඕනේ. ඒක තියෙන්න ඕනේ. ඒක non negotiable කියන්නම් මම. අද ડોක්ටර්ත් එකඟ වෙයි. ඒ වුණාට අපි කොහොමද එන්ෂුවර් කරන්නේ? අපි කොහොමද බලාගන්නේ අම්මව? මොකද අපි දැනගෙන ඉන්න ඕනේ අම්මා හොඳ තැනකද ඉන්නේ, කිරි දෙන්න පුළුවන් තාත්තකද ඉන්නේ. ඉස්සෙල්ලා ડોක්ටර් කතා කරා අම්මට දෙන්න ඕනි කියලා ආත්ම ශක්තිය අපි දෙන්න ඕනේ. හොඳට කරගෙන යනවා, තව හොමම කරගෙන යන්න කියලා අපි කොහොමද අම්මව බලාගන්නේ? මම හිතන්නේ ගොඩාක්ම හොඳ ප්‍රශ්නයක්. මොකද අපන් හිතන්නේ දැන් අම්මට තමයි challenges ගොඩක් තියෙන්නේ. තාත්තට අනිවාර්යයෙන්ම තියෙනවා. මම අපි තාත්තලා ගැන කතා කරන ඔම්මදී. තාත්තලා ගැන අපි වෙනමම podcast episode එකක කතා කරන්න ලෑස්ති වෙනවා. මොකද මම හිතන්නේ තාත්තලා කතා කරන්නේ නැති එකෙත් ඉතින් ප්‍රශ්න තියෙනවානේ. You know, it's not manly to talk about all the stresses they feel. So both have issues. ඒතර අම්මා ගැන අපි මේ වෙලාවේ කතා කරනවා නම් අම්මටත් තියෙන එක මම හිතන්නේ ප්‍රධාන ස්ට්‍රෙස් වෙන හේතුවක් තමයි කිරි දෙන එක. මොකද එතකොට කිරි දෙන එකේ ගැටලුවක් ආවොත් මිනිස්සු අම්මා දිහා බලන්නේ නිකන් අම්මගේ වැරද්ද නිසා තමයි කිරි දෙන්න බැරි අම්මට කරගන්න බෑ. ඉතින් මම හිතන්නේ අම්මට සපෝටිව් වෙන එක ෆැමිලි එකේ හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඒත් එක්කම මම හිතන්නේ දේවල් කීපයක් බලන්න ඕනේ. අම්මා සාමාන්‍ය විදිහට කනවා බොනවද එක්ස්ට්‍රා කෑම කන්න ඕනේ නෑ. දෙන්නෙට කන්න එපා. එහෙම කියනවා හැබැයි ડોක්ටර්. මම දන්නවා ඒක නිසාම තමයි මම ඒක ස්ට්‍රෙස් කරලා කිව්වේ දෙන්නෙට කන්න එපා. නෝමල් කන කෑම සාමාන්‍ය හොඳ සමබර ආහාර වේලක් කන්න ඕන. එතන වතුර වැඩිපුර බොන්න වෙයි. ඒකට හේතුව තමයි විශේෂයෙන් මව්කිරි දෙනකොට තිබහ වෙනවා. මොකද අපේ ශරීරයෙන් දියර ප්‍රමාණයක් පිට වෙනවනේ. ඒතකොට ඒ දියර ප්‍රමාණයට හරියන්න අපි චොකලට් මිල්කුයි අයිස්ක්‍රීමුයි කෑවොත් ඉතින් ඒකෙන් අපි මහත් වෙන එකයි ඒ වගේ ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න වෙනවා. So ඒක හන්ද normal healthy diet එකක් ගන්න එක කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් එක මං හිතන්නේ අම්මලාගේ කෑම restrict කරනවා සමහර වෙලාවට society එකෙන්. right මේවා කෑවොත් තමයි කිරියෙන්නේ අරවා හොඳ නෑ මේවා හොඳ නෑ. So you know if you like to eat කිරියන කෑම එහෙම එකක් තියෙනවද? එහෙම සමහර වැඩිපුර කිරි එනවා කියලා. එහෙම කියලා කියනවා. scientifically proven නැහැ. But sometimes you know the feeling also may be important. But අම්මා ඒකේ කැම වලට කැමති නම් අම්මත් කැමැත්තෙන් හොයාගෙන ඒව කනවා නම් අපේ කිසි බාධාවක් නැහැ. අම්මා කැමති නැත්තම් බලෙන්ම ඒ කැම ලබා දෙන්න කියන එක හොඳ දෙයක් නෙමෙයි. අම්මා කැමති කැම අම්මට කන්න දෙන්න ඕනේ. අම්මා මොනවා කෑවත් ඇත්තට ප්‍රශ්නයක් නැහැ. Provided එයා alcohol ගන්නේ නැත්තම්, හරි. Smoking නැත්තම් සහ street drugs. ඒ මත්ද්‍රව්‍ය මේ සහ මද්‍යසාර දුම්පානය ඒ ටික නැතුව අනිත් කෑම කෑවයි කියලා උෂ්ණ කෑමද සීතල කෑමද කූල් කෑමද රස්න කෑමද කියන එක ඇත්තටම බබාට බලපාන්නේ නැහැ. ඒක හන්ද අම්මා ඇත්තටම සතුටෙන් ඉන්න අම්මා කැමති જાතියක් කාලා ඉන්න එක ඉතා වැදගත්. ප්‍රොවයිඩඩ් ඒවා අම්මට තමයි ප්‍රශ්නේ ඉන්නේ හෙල්දි කෑම කෑවේ නැත්තම් බබාට නෙමෙයි. ඒතර එකක් තමයි අම්මට සමගත කෑම රිස්ට්‍රික්ට් කරලා එයාගේ නෝමල් දේවල් ටික රුටින්ස් ඔක්කොම අවුල් වුණාම අම්මට තව ටිකක් අප්සෙට් යනවා. ඒත් එක්කම අම්මා දැන් ගිහිලා නාලා කරලා එයාගේ පර්සනල් ටයිම් එකක් චුට්ටක් තියෙන්න ඕනේ යාට. පර්සනල් ටයිම් එකක් තියෙන්න ඕනේ නේ අනිවාර්යෙන් පර්සනල් ටයිම් එකක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් ඒ කියන්නේ අපිට දැන් අපේ ඇත්තට මුළු ලයිෆ් එකම නිකන් බබා චූ දැම්මද බබා කක්ක දැම්මද බබා කිරි බිව්වද බබා නිදාගත්තද so it's like you know sometimes මට මතක මොන දවසද කියලා මතක නෑ මොන දවස් සතිය මොන දවසද කියලා මතක නෑ නෑවද කෑවද කියලා මතක නෑ සමහර වෙලාවට ඒක ඇත්තට මේක හරිම common අම්මලා අතර ඉතින් අර ඇත්තටම අපිට ඔළුව පීරුවද how we look what we want to wear අපේ ශරීරයත් නිකන් වෙනස් වෙලා අපේ normal ඇඳුම් ඇඳ ගන්නත් බෑ so there are a lot of challenges there I think ඇත්තටම මේ පැත්තෙනුත් අම්මව support කරන්න ඕනේ so at least I tell go to the garden have a look වැඩි දුර යන්න කැමති නැත්නම් at least you know you can start there you can also take the baby to the garden if you like and අම්මලාට මම හිතන් කියන්නේ ප්ලේ කරන්න කියලා බබාලත් එක්ක ඒකත් අම්මලාට හෙල්ප් වෙනවා otherwise හැමතිස්සෙම දැන් මේ බර වැඩි වෙලාද චූ දැම්මද කක්ක දැම්මද it's like you know excel sheet එකක් fill කරනවා වගේ it's all work and no play at all so that's hard ඊට අමතරව අම්මලාගේ අපි දන්නවා මානසික තත්ත්වය වෙනස් වෙනවා මේ pregnant වුණාම ඒන hormonal changes එක්ක. එතකොට අම්මා වැඩිපුර දුක හිතන්න පුළුවන්. වැඩිපුර කල්පනා කරනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බබාගේ මොකක් හරි ගැටලුවක් ආවොත් අපි තුන් බබා කහ වුණත් අම්මලා හිතනවා කිරිමැද්ද නිසා තමයි මේ බබා කහ වෙලා තින්නේ. බබා ඇඬුවොත් සමහරට ගෙදර කට්ටිය කියනවා අර බබා අඬනවනේ ඔයා මොනවද කරන්නේ? so එහෙම ඒ වගේ blaming culture එකකින් අපි ඈත් වෙන්න ඕනේ. බබා අඬනවා කියන එක අම්මගේ වැරද්දක් නෙමෙයි. එහෙම කියලා බබාව බලන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි. බහුතරයක් අම්මලා බබාලව බලනවා.
ඉතින් එතකොට අර බ්ලේමින් කල්චර් එකෙන් ඈත් වෙලා පුළුවන් තරම් සපෝටිව් වෙලා පොඩි හරි වෙනසක් තියෙනවා නම් මං හිතනවා අම්මා දුක හිතෙන එක වැඩි නම් නිකම්ම ඇඬෙනවා නම් නිකම්ම කඳුළු පිරෙනවා නම් තරහ යනවා වැඩි නම් ඒව යම් ප්‍රමාණයක් නෝමල් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක පවුලේ කට්ටිය කතා කරලා අම්මව කාම් ඩවුන් කරලා ඒව හරියන්නේ නැත්තම් මං හිතන්නේ විශේෂ වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත්. මොකද ඒක අපි කාටත් වෙන්න පුළුවන් දෙයක්. අපේ තියෙන ඇගේ තියෙන හෝමෝන වෙනස් වෙනකොට ඒ ප්‍රෙග්නන්ට් කාලය ඇතුළත විශේෂයෙන් පළවෙනි සති 6 ඇතුළත මේ මානසික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒකෙන් ඇත්තටම අම්මා බොහොම නරක තත්යකට යන්න පුළුවන්. අම්මා ඇත්තටම තමාගේ දිවි හානි කරගන්න තැනට යන්න පුළුවන්. දරුවාගේ ජීවිතේ හානි කරන්නත් පුළුවන්. මම හිතන්නේ ගොඩාක් ඉම්පෝටන්ට් ඒ වගේ අවස්ථාවක තාත්තාගේ රෝල් එක. මොකද හරියට දෙන්නෙක් එකතු වෙලානේ ළමෙක් හදන්න ලෑස්ති වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම එයා බලන්න ඕනේ අම්මා හොඳ තත්ත්වෙක ඉන්නවද නැද්ද කියන එක කොයි වගේ මොහොතකද අපි වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඇත්තටම මම අර කිව්වේ අපි දැන් අපි හිතමු දැන් අපි හැමෝටම දුක හිතෙන වෙලාවල් තරහ යන වෙලාවල් මූඩි වෙලාවල් ක්‍රැන්කි වෙලාවල් තියෙනවා රයිට්. එතකොට අපි ගොඩක් වෙලාවට අපි හිතවත් කෙනෙක්ට සමහර විට අපේ පාර්ට්නර් වෙන්න පුළුවන් හරි යාළුවෙක් වෙන්න පුළුවන් කතා කරලා අපි කාම් ඩවුන් වෙනවා. ඒතර අපි හිතමු දැන් අපි හිතමු හස්බන්ඩ් හරි පාර්ට්නර් හරි හැටියට තමන්ගේ පාර්ට්නර් කාම් ඩවුන් වෙන්නේ නැහැ. කොහොඬන එක නවත්තන්නේ නැහැ. මේක හැමතිස්සෙම සැකෙන් හැමතිස්සෙම තරහෙන් ඒ විදියට පවුලේ කට්ටිය කතා කරලා හරියන්නේ නැත්තම් හිතමු දවසක් දෙකක් වෙන්න පුළුවන් ඒ කාලේ. ඒක හරියන්නේ නැත්තම් එන්න එස්කලේට් වෙනවා. සතියක වැඩිම වුණ තත්තාවම බබාව බලා ගන්න එකත් නැති වෙලා යනවා. මොකද එතකොට ඒ තරමට අම්මගේ මානසික තත්ත්වය අවුල් වෙලා බගනේ තමන්වත් නිග්ලෙක්ට් වෙනවා. ඒ කියන්නේ හොඳට සාමාන්‍යයෙන් මොන හොදලා නාලා ලස්සනට ඉන්න කෙනෙක් ඔළුව පීරන්නේවත් නැහැ බබා බලන්නෙත් නැහැ. ඉතින් අර ඒ වගේ වෙනස්කම් එන්න දැක්කම earlier is better than later. මොකද අපි වෛද්‍ය උපදේශක් ගන්න විතරයි තියෙන්නේ. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ කියන්නේ අපි දැන් ශරීරයේ චූටි බිබිලක් ආවත් ගිහින් අහනවනේ ඇයි මේක ආවේ? ඇයි මේ තිත රතු පාට? රයිට්? ඉතින් ඒ වගේම අපි මානසික සෞඛ්‍ය ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මොකද that is even more important sometimes than the physical health. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ සමාජයේ පොඩි ස්ටිග්මා එකක් තියෙනවා සයිකියාට්‍රිස්ට් කියන නම කිව්වම රයිට් අපිට ප්‍රශ්න නැහැ. අපේ පවුලේ එහෙම නැහැ. අපේ ආත්ම නෙමෙයි පරම්පරා ගානකට එහෙම කවුරුවත් ඉඳලා නැහැ. ඒක හන්ද ඒක ඇත්තටම අපි කතා කරන්න ඕන දෙයක්. ඕන කෙනෙක්ට ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්. ඒකට ඉක්මන් ප්‍රතිකාර ගත්තොත් මොකද මම දන්නවා අපි වැඩ කරන රෝහලේ එහෙම අම්මල ගොඩ දෙනෙක් එහෙම ප්‍රශ්න එනවා. ඉතින් එතකොට අද කතා කරපු අම්මා නෙමෙයි හෙට ඉන්නේ. You can't believe it's the same person. They are so nice once that problem is sorted. ඒකට හැමතිස්සෙම බෙහෙත් උනත් නෑ. Sometimes it's just counseling but by a professional person who has been trained to do that. අපිටත් කතා කරන්න පුළුවන් but අපි ඒකට නෙමෙයි අපේ ට්‍රේනින් එක තුයි. ඒක ડોක්ටර්ස්ලාට ට්‍රේනින් තියෙන එක. වෙනම කට්ටිය ඉන්නවා. ඉතින් මං හිතන්නේ එහෙම අඳුරගෙන ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන් නෑදෑයෙක් වෙන්න පුළුවන් පවුලේ කෙනෙක් වෙන්න පුළුවන් ඒ අවශ්‍ය හෙල්ප් එක ලබා දෙන එක ඊටාම වැදගත්. මොකද ඒක මුළු පවුලේ සෞඛ්‍යයටම වැදගත්. මොකද නැත්නම් ඒක පාර්ට්නර් එකත් රණ්ඩු වෙනවා බබාව බලන්නෙත් නෑ එයාටත් හොඳ නෑ. So otherwise you will damage lot of relationships as well as your baby won't be looked after. So yeah. මම හිතන්නේ post partum depression නේද? ඒ කියන්නේ ප්‍රසූත කරාට පස්සේ එන මානසික ආතතිය හා සම්බන්ධව මම හිතන්නේ අපි වෙනමම දවසක ටිකක් වැඩිපුර වෙලාවක් අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඕගොල්ලන්ට තව ප්‍රශ්න තියෙනවා නම් මේ හා සම්බන්ධව මටත් ප්‍රශ්න 10ක් විතර ඔළුවට එනවා ડોක්ටර්ත් එක්ක කතා කරනකොට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අපි බලන්නම් කොහොමද ප්‍රශ්න අරගෙන අපි හැන්ඩල් කරන්නේ කියලා. හරි. ඩොක්ටර් අපි දැන් කතා කරමු අලුත ඉපදුන බබෙක්ට සාමාන්‍යයෙන් අනතුරු තුවාල වෙන්න තියෙන සම්බන්ධතාවය වැඩි. ඒ වගේ අලුත ඉපදුන බබෙක් ඉන්න ගෙදරක බබාගේ ඉඳන් ගෙදර අනිත් දේවල් හා සම්බන්ධව ගත්තා කොහොමද මේ අනතුරු වළක්ව ගන්න පුළුවන් තුවාල වළක්ව ගන්න පුළුවන්. ස්පෙෂලි විශේෂයෙන්ම අලුතෙන් දෙමව්පියන් වෙන අයට උපදෙසක් දෙනවා නම්. Okay. අලුත උපදුන බබාලට තනියෙන් අනතුරු කරගන්න බෑ. ඔව්. right ඒක so that's one thing. මොකද පොඩි අය කියන්නේ ඇවිදින්න පුළුවන් පෙරලෙන්න පුළුවන් එක්කෙනෙකුත් නෙමෙයි නේ. යාට වැඩිය move වෙන්න බෑ. අව තැනක තියලා තිබ්බොත් එයා එතන ඉන්නවා. ඉතින් අපි as long as you know edge එකක් උඩ තියලා තිබ්බේ නැත්තම් එහෙම වැටෙන්නවක්වත් ඇත්තටම chance එක අඩුයි. නිදි කරන එක කියනවා සමහර අය කියනවා පැත්තට නිදි කරන්න කියලා සමහර අය කියනවා බඩ යට වෙන විදිහට නිදි කරන්න කියලා. ඒක අපි එතනින් නම් පටන් ගමුකෝ.
හරි නිදි කරන එක ගත්තොත් මේක එක එක මත තියෙනවා ඒකේ රයිට් ඒත් සයිඩ් එකට නිදි කරන්න කියන එක තමයි කොමන්ලිම කියන්නේ මටත් ඒක තමයි කිව්වේ. සයිඩ් එකට නිදි කරන්න. ඒකට හේතුව තමයි ඇත්තටම බබාලා ගොඩක් අයට කම්ෆර්ටබල් බඩ යට කරලා නිදා ගන්න එක මොකද අර ඔයගොල්ලෝ අහලා ඇති බබාලා කොලික් කියන එකකට අඬනවායි කියලා කියනවා. ඉතින් ඒතර බඩේ වාතය පිරෙනවා සමහර වෙලාවට මේ බ්‍රෙස්ට් එකෙන් කිරි බොනකොට හරි වෙන බෝතලෙන් කිරි බොන අයට උනත් ඒතර බඩේ යට වෙලා තියෙනකොට ඒ වාතය ටික ඔක්කොම පිට වෙනවා. ඒතර ඒගොල්ලන්ට කම්ෆර්ටබල්. ඒ තොලුව සයිඩ් එකට හරවලා තියෙන්න ඕන. එයාගේ ඒ බබ්බෙක්ව නිදි කරන මෙට්‍රස් එක හයිය මෙට්‍රස් එකක් වෙන්න ඕන. හයිය මෙට්‍රස්. හයිය එකක්. කියන්නේ ඇතුළට එබෙන්නේ නැති. නැති. මොකද වෙන්නේ බබාලා සාමාන්‍යයෙන් අලුත ඉපදුන බබාලට තමන්ගේ ඔළුව සයිඩ් එකට හරව ගන්න පුළුවන්. අපි දැන් මූණ මෙහෙම යට කරලා බබාව තියුවොත් බබාට මෙහෙම නහය බේරගෙන හුස්ම ගන්න පුළුවන් වෙන විදිහට හරවන්න පුළුවන්. ඒත් අපි තු මෙට්‍රස් එක යටට යනවයි කියලා. මෙට්‍රස් එක ගිලා බැස්සොත් බබා ඔළුව හැරෙව්වත් බබා තාම ඉන්නේ අර වලක් වගේ එකක් අස්සේ නහය බ්ලොක් වෙනවා. හුස්ම ගන්න අමාරු වෙන. ඒක නිසා ඒ වගේ soft ඇතුළට යන ගිලා බසින මැට්‍රස් චූටි බබාලට පාවිච්චි කරන්න නරකයි. So sometimes you may think are you very uncomfortable but it is to save your baby. ඊළඟට කොට්ට තියන්නවට. කොට්ට එපා. කොට්ට එපා. again problem is same දැන් අපි කොට්ටයක් උඩ තියුවොතින් කොට්ටේ දැන් අපි ගල් කොට්ට උඩ නිදා ගන්න නෑනේ රයිට් කොට්ටේ ඉස සොෆ්ට් එකක්. එතකොට ඒක අස්සට ඔළුව තියුවා මේක ඇතුළට යනවා. එතකොට අර බබා ඒක අස්සට ඔළුව තියලා ඒක ඇතුළට ගියාම යා ඔළුව හැරෙව්වත් හුස්ම ගන්න බෑ. නැත්තම් ෆ්ලැට් සර්ෆස් එක යාව තියලා තියෙනවා නම් ඕන වෙලාවක යාට ඔළුව කරකව ගන්න පුළුවන්. එයාම සමහර බබාලා මූණ යට කර ගන්නවා නිදා ගන්නකොට. බට එයාට ඔළුව හරවල එක වෙන් කර ගන්න පුළුවන්. ඒක නිසා දැන් අපේ පැත්තෙන් හැරෙන්න ඕන කොට්ට තියන්න නරකයි සොෆ්ට් මැට්‍රස් එකක් වෙන්නේ නරකයි. හැබැයි දැන් තියෙන කොට්ස් ගත්තාම පැත්තේ සෑහෙන්න තියෙනවා නේද? කොට්ට පොඩි පොඩි ඒවා සමහර දාලා. ඒවා ඇත්තටම තියෙන අර දැන් අපි තුමු ලී කොට් එකක් ගත්තොත් අර ලී වල සමහර බබාලා පයින් ගහලා වගේ කකුල් තුවාල කර ගන්නවා. that is after the neonatal period. ටිකක් ලොකු වෙලා හොඳට කකුල් හොලවන්න පුළුවන් කාලෙ වෙනකොට කකුල් දෙක ගහලා තුවාල කරගෙන. ඒක නිසා අර ලී වල වැදෙන්නේ නැති වෙන්න කෝනර්ස් එහෙම පැඩ් කරලා පොඩි නිකන් කුෂන්ම නෙමෙයි හැබැයි ඒවා හොඳට ගැට ගහලා තියන්න ඕනේ නේද? ලූස් වෙන්නේ නැති විදිහට. ගැට ගහලා තියන්න ඕනේ. ඒක තියෙන්නේ බබාර වද්දගෙන එන ප්‍රශ්න නැති කරගන්න. එතකොට එහෙම එකක් තිබුණට කමක් නැහැ. ඒත් ඔයා කියන එක බොහොම හරි. මොකද ඒක ගැලවිලා ගිහිල්ලා බබාගේ මූණ උඩට වැටුනොත් එතනත් ලොකු ගැටලුවක් එන්න පුළුවන්. ඊළඟ එක තමයි ඉතින් මං හිතන්නේ කොහොමද බබාගේ කොට් ෂීට් එක හරි මොකක් හරි නිදා ගන්න තැන ටිකක් පිරිසිදුව තියා ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ චූ දානවා, කකි දානවා, කිරි හලා ගන්නවා. ඒක නිසා absolute breeding ground for ants and all sorts of other insects. ඒතර කූඹි කන්න පුළුවන්. ඒවා තමයි ඉතින් ඒගොල්ලන්ට වෙන්න මදුරුවෝ කන්න පුළුවන්. ඉතින් ඒවෙන් අපි චුට්ටක් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒතර මදුරුවෝ ඉන්නවා නම් net එකක් වගේ දාලා තියන්න. ඒ වගේ දෙයක් මිසක් ඒගොල්ලන්ගේ ළඟට අපි හිතමු අපි කොට් එකක් තියෙනවා නම් සනි කොට් එකේ හතරම තියෙනවා. ඒ වුණාට දැන් මම පාවිච්චි කරපු කොට් එක උදාහරණයක් හැටියට ඒක සයිඩ් එකක් පල්ලෙහාට ගන්න පුළුවන් බබාව හැන්ඩල් කරන්න පුළුවන් වෙන විදිහට. රයිට් ඒතර කොට් එකෙන් උස්සලා එළියට ගන්නේ නැතුව සයිඩ් එකක් පහත් කරලා බබාව එළියට ගන්නත් පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවට අපි සයිඩ් එක උස්සන්න අමතක වුණොත් නැත්නම් සයිඩ් එක පහත් කරලා බබා එජ් එකේ හිටියොත් බිමට වැටෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වයින් තමයි මං හිතන්නේ චූටි බබාලට අන්තිකේ ලොකු මිනිස්සෙක් ඕනත් කමින් ඇවිල්ලා මොකක් හරි කරතින් තමයි. නැත්තම් එහෙම අනතුරක් එන්නේ නැහැ. ඊළඟට මම හිතන්නේ තව වෙන්න පුළුවන් දෙයක් තමයි සිබ්ලින්ග්ස්ලා ඉන්නවනම්. සහෝදරියෝ ඉන්නවනම් සමහර විට මෙයා පළවෙනි බබා නම් හැමෝගෙම අවධානය එයාට. ඒ වුණාට එයා පළවෙනි බබා නෙමෙයි නම් මං හිතන්නේ ලොකු බබෙක් ඉන්නවනම් කොයි වගේ දෙයක් ඇවිල්ලා පොඩි එක්කිනාට කරයිද කියන එක කියන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ නේ ඒගොල්ලෝ ළඟපාත ඉන්නකොට. නෑ ළඟපාත ඉන්නකොට ඒගොල්ලෝ ආය නැති වෙලාවෙ බලලා තමයි එන්නේ කොහොමද වැඩක් දෙන්න ඕන. ළඟපාත ඉන්නකොට නෙවෙයි. ඔයා ළඟපාත බලන්නේ කවුද මේ ගෙදරට අලුතෙන් ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලන්ට අලුත් ෆීලිං එකක්. නංගි හරි මල්ලි හරි කවුරු හරි ඒගොල්ලෝ කැමති අතපත ගාලා බලන්න. හැබැයි පරිස්සමෙන් ඒකටත් වැඩිය ඇත්තටම ඊට වැඩිය ගොඩක් it runs much more deeper than that. Okay, right. Please especially when you're the second sibling or third sibling. Third got might be maybe having a bit more experience with one more fellow. No? So our ඔක්කොම attention එක deviate වෙනකොට we call it sibling rivalry. Right? So you would want to get rid of the other fellow. රිද්ම තමයි. right? So ඔයා බලන්න තියලාක වැඩක් දෙන්න තමයි බලන් ඉන්නේ. ඒ තත්ත්වෙ මගහරවා ගන්න නම් අපි කරන්න ඕනේ you have to talk about the pregnancy with the other kid.
you know, and you have to now අනිවාර්යෙන් අලුත් බබෙක් ආම බබාට කිරි දෙන්න බලා ගන්න නැපි චේන්ජ් කරන්න ඔයාට වැඩි වෙලා පොඩි වෙලාවක් පොඩි නෙමෙයි ඉතින් යම් වෙලාවක් ගත කරන්න වෙනවනේ. එතකොට සමහරු කරන මිස්ටේක් එක තමයි අර ලොකු ළමයාව යවනවා ආච්චි ගාවට. හරි වෙන තැනකට. හරි එයාට දැන් දෙන කෙයාක දැන් කලින් ඔයත් එක්කම හිටියා වෙන්න පුළුවන්. එයා දැන් වෙන එතකොට එයා හොඳටම neglected and starts absolutely hating the newcomer. right? ඉතින් ඒ වගේ තත්ත්වයන් මගහරවා ගන්න නම් අපි කරන්න ඕනේ අරයවත් ඉන්වෝල්ව් කරගන්න ඕනේ කෙයා එකට. එයාව එතන ළඟ තියාගෙන එයාව කවදාවත් අරින්න නරකයි. අරිනවනම් පොඩි එකව තමයි අරින්න වෙන්නේ. right? So you can't do that. එතකොට අපි ලොකු බබාට කියන්න ඕනේ ඔයා තමයි මෙයාව බලා ගන්න. ඔයා තමයි අයියා, ඔයා අක්කා. You are the big boy. You are going to look after this small fellow who can't do anything. ඔයා එයාවත් ළඟ තියාගන්න ඕනේ. දැන් ෆීඩින් වෙලාවේ උනත් එයාට ළඟ ඉන්න ඕන නම් it's better to allow. right? අත ගන්න අත හොදලා බලා ගන්න කරලා එයාගේ හිත ඉන්වෝල්ව් කරනවා. එයාවත් process එකට කරන්න ඕනේ. අනිත් එක එයාට කියන්න ඕනේ you're number 1 no, so you're the more important one. අරයට තාම තේරෙන්නේ නැහැ. You can equalize a little later, right? Otherwise it becomes like, අලුත් එක්කෙනාව දැන් මං it's like, being dumped basically. So that is not a good feeling at all. And that actually causes a lot of sibling rivalry and ඒගොල්ල පුළුවන් කොටයක් උනත් ගිහිල්ලා අනිත් පැත්තට තියන්න බබාගේ මූණ උඩ. It's that ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැනේ පොඩි වැඩි ඉතින් the small fellow doesn't understand but the big fellow feels it a lot. And so ඒක එක පැත්තක් අනිත් එක their school performance, their development, everything actually can be affected very much. So එයා හරිම important. එයා number 1. Your place is not threatened at all. This is just the new guy. Help this guy also to be like you. වගේ කියලා අර බබාගෙත් හිත හදලා then you will have very little problems. And actually you'll get a lot of help with the elder sibling for the younger sibling as well. Because අපේ රටේ එහෙම නැති වුණාට පිට රටවල් වල parents ලා ඇත්තටම when they have more than one kid involvement අඩුයි. So I have seen many times even in church there have been like 3 kids actually once I saw. Okay. Mother was nicely praying. Small fellow was churu-churufying a bit. Number 2 tried first. Okay. Then the පොඩ්ඩක් එයා තාම settle නැහැ. Number 3 it ලොකුම එක්කෙනා intervene කරලා then නාම සනසන mother කිසිම දෙයකට බලන්න ඕනේ. I was extremely impressed. They were looking after each other. මම හිතන්නේ අම්මා මුලින් ඉඳන් ලස්සනට කතා කරලා අවබෝධ කරලා ඒ වැඩේ කරන්න ඇති ගන්න. හරියටම හරි. එතකොට දේව ඔක්කොම මේ බබාලා ටික එක එක්කෙනාව හරිම ලස්සනට බලාගත්තා. මම අපිට ඒක කරන්න බැරි කමක් නැහැ. අපි හැම එකටම ඇඟිලි ගහන්න නැතුව ටිකක් ඒගොල්ලන්ට නිදහස දෙන්න ඕනේ ඇත්තටම. කරන්න. කළා ලොකු බබාවත් අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. තියත් එක ස්පෙන්ඩ් එයාට එක්කත් අනිවාර්යෙන් ඩෙඩිකේටඩ් ටයිම් එකක් අපි ගත කරන්න ඕන. එයාවත් හග් කරලා එයාවත් කිස් කරලා මොකද අපි දැන් චූටි බබෙක් වුණාම තුරුල් කර ගන්නවා ෆීඩ් කරනවා. ඉතින් ඒකට සමානව අපිට අරයට ඉක්වලයිස් කරන්න පුළුවන් දෙයක් කරා නම් එයා හානි කරන එකෙන් වළක්ව ගන්න පුළුවන්. සහ එයා අනිත් අය හානි කරන එකත් සෑහෙන වළක්වයි. ඊළඟට තමයි මිනිස්සු අත හොදන්න නැතුව ඇවිල්ලා අල්ලන එක. ඒක නිසා විසිටර්ස්ලා මිනිමයිස් කරන්න. අපේ සාමාන්‍යයෙන් කියනවා මාස 3ක් යනකම් කාටවත් බලන්න එන්න එපා කියලා. ඒක තාම වැලිඩ් දෙයක්. අවුරුද්දක් වෙනකම් මෙන්න නැත්තම් ගොඩක් හොඳයි. ඒක පොඩ්ඩක් කරන්න අමාරුයි ඩොක්ටර්, පොඩ්ඩක් අමාරුයි. අවුරුද්දක් අල්ලගෙන ඉන්න අමාරුයි. මිනිමම් පීරියඩ් එක මොකද්ද? මිනිමම් පීරියඩ් එක I don't know, the later it is better. මොකද පුංචි බබාලට ප්‍රශ්න තියෙන්නේ දැන් එකක් තමයි අඩුම ගාන ඕනම නම් මිනිස්සු ගෙන්නන්න නිකන් සිංක් එකක් අර කොවිඩ් කාලේ වගේ හොඳ සිංක් එකක් ඉස්සරහම තියලා අත සෝදලා තමයි ගන්න ඕන. අනිත් එක මූණ ඉඹින්න එපා කියන්නේ. ඉඹිනවා නම් කකුලක් වගේ ඉඹින්න. කියන්නේ ඔක්කොම විස බීජ whole stream of bacterial transfusion otherwise into the small child. ඒක හන්දා ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. හැබැයි පොඩි එක්කෙනෙක් අතට ගත්ත ගමන් ඒක ඉමීඩියට්ලි කරන දෙයක් නේ. හැමෝම මූණ ඉඹිනවා නේද? ඒක තමයි මං කියන්නේ. ඉතින් ඊට පස්සේ හෙම්බිරිස්සාව හැදිලා කියලා ඊට පස්සේ ICU එකට ගිහිල්ලා වෙන්ටිලේටර් එකට දානවට වැඩිය. මොකද හෙම්බිරිස්සාව කියන එකත් පෙනහල්ලට ගිහිල්ලා අමාරු තත්යකට යන්න පුළුවන් බබාලට. ඒක හන්ද ඇත්තටම මං හිතනවා හොඳයි කියලා අපේ සමාජයේ කට්ටියට කිව්වා නම් චූටි බබාලා බලන්න යන්න එපා කියලා. ඇත්තටම බලන්න ඕන නම් පළවෙනි අවුරුද්ද වෙනකන් ඉඳලා then they are bit more strong at least. So visitorsලා minimize කරන එක වැදගත්. මොකද වැඩිපුරම විස බීජ බබාලට යන්නේ අපේ අත්වලින්. ඊළඟට දැන් අනිත් වෙන කෙනෙක්ගේ බබෙක් ගිහිල්ලා වඩා ගන්නවා කියන්නේ ඉතින් අපි අර තියෙන ඇඳුම් වල තියෙන විස බීජයි ඔක්කොම it's unnecessary නු. ඒක නිසා අපි සාමාන්‍යයෙන් ඇඩ්වයිස් කරන්නේ ගෙදර කට්ටියට විතරක් නිරාවරණය වෙනවා නම් බබා පුංචි කාලේ වඩා හොඳයි.
ස්ට්‍රේන්ජර්ස්ලට කියන්නේ ස්ට්‍රේන්ජර්ස්ට මිනිස්සු එයාව අල්ලන්න ඉන්ෆෙක්ෂන් එකක් හැදෙන රිස්ක් එක වැඩි. ඒත් එක්කම චූටි බබාලට විශේෂයෙන් මේ නියෝනේට්ස්ලට දවස් 28කට අඩු බබාලට ප්‍රතිශක්තිය එච්චර නැහැ. එච්චර නැහැ. එතකොට ඒගොල්ලන් අපිට නෝමල් හෙම්බිරිස්සාවක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ව හුස්ම ගන්න මැෂින් එකේ දාන තරමට නරක තත්ත්වයක් එන්න පුළුවන්. ඒක නිසා දැන් අපි නොමේරු බබාලට නම් we insist please don't have any visitors at all. So only the ගෙදර කට්ටිය, the maybe the parents, that's it. මොකද නැත්තම් you are just unnecessarily exposing them to a lot of infection. නොමේරු බබාලා කියන්නේ සති ගාන කීයද ડોක්ටර්? 37ට වඩා අඩුයි. එතකොට දැන් අපේ survival එක ඇත්තටම වැඩි වේගන සමහර විට 24න් හම්බෙන බබාලත් survive වෙන අය ඉන්නවා. But that very small when they go home. So ඒගොල්ලන්ගේ immunity එක තවත් අඩුයි අරගොල්ලන්ටත් වැඩිය. ඉතින් ඒක නිසා මට නම් හිතෙන්නේ ඇත්තටම if you are caring about the people, don't visit them until the baby is a little big. If you want, go see the mom and say hi to the dad. You don't need to go and kiss the baby, no? Yeah. ඒ දෙන්නට හොඳට කන්න බොන්න දෙයක් අරන් ගිහලා යන්න. බබාලට නිකන් ඕනේ රිමෝට්ලි hi කියන්න. ආසාවක් තියෙනවා ගිහිල්ලා පොඩක් බලලා හග් එකක් දීලා පොඩක් ඉඹලා එන්න කරන්න එපා. ડોක්ටර් කියන විදිහට. right. අපි පොඩ්ඩක් තව කතා කරමු ડોක්ටර් ප්‍රතිශක්තිකරණය ගැන. ස්පෙෂලි මේ නිව්බෝර්න් පීරියඩ් එකේ පළවෙනි මාස ඇතුළතදී මොන වගේ එන්නත්ත ලබා දිය යුතු වෙන මොන හරි දේවල් තියනවද විශේෂයෙන් සලකා බලන්න ඕන? පළවෙනි මාසය ඇතුළත ඇත්තටම විශේෂ ප්‍රතිශක්තිකරණයක් නැහැ, BCG එනත විතරයි. ඒතර ඒක සාමාන්‍යයෙන් රෝහලෙන් මේ ටිකට් කපාගෙන එනකොට ඩිස්චාර්ජ් කරනකොට ඒක දෙනවා. ඉතින් ඒකට බෑ කියන්න එපා ප්ලීස්. මොකද ඒක තමන්ගේ ළමයාව ක්ෂය රෝගයෙන් ආරක්ෂා වෙනවා. ඒකට බෑ කියන දෙමව්පියෝ ඉන්නවද? දැන් ටිකක් ඉන්නවා. හේතුව අපේ පවුලේ කවුරුවත් ඉන්ජෙක්ෂන් ගහලා නැහැ. ඒ වගේ කට්ටිය ඉන්නවා. ඒ වුණාට ඒක ඔයාගේ බබාට ඒක හරි හානිකරයි. හරි. right මොකද TB කියන එක brain එකට උනත් යන්න පුළුවන්. spine එකට යන්න පුළුවන්, kidney එකට යන්න පුළුවන්, හැමතැනම යන්න පුළුවන්. it can be deadly. Yes, there is treatment. But TB meningitis හැදුනොත් that is very very difficult. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ සමාජයේ ඉන්න අනික් කට්ටියට ඡය රෝගේ බෝ වෙනවා ඉන්ජෙක්ෂන් ගහලා නැති කට්ටිය ඉන්නකොට. So please not only yourself, you must care about the other people around you as well. So ඒක නිසා BCG එන්නත විතරයි එතකොට මේ පළවෙනි මාසය ඇතුළත So 2 months වල ඉඳන් තමයි අනිත් vaccines ටික පටන් ගන්න. and vaccination record එකක් තියාගන්න එක හරිම important නේද? That's true. ඉතින් එතකොට සාමාන්‍යයෙන් හැම බබෙක්ම ඉපදුනාට පස්සේ දැන් ලංකාවේ නම් අර child health development record කියලා book එකක් හම්බ වෙනවා. It's either a pink book or a blue book. බබා පිරිමි නම් නිල් පාට පොතක්. ඒ පොත පරිස්සමින් තියාගන්න ඕන. එතකොට ඒකේ තමයි සාමාන්‍යයෙන් ඔක්කොම vaccines ටික record කරන්නේ. So even if you are getting අමතර vaccine එකක් ගත්තත් EPI schedule එකේ නැතොත් still ඒක හැමදෙස්සෙම record එකේ තියාගන්න. මොකද ඒ පොත පරිස්සමෙන් තියාගන්න එක වැදගත්. school health record එකයි ඔක්කොම එකේ ඉස්කෝලේ ඇතුල් වෙනකොට සාමාන්‍යයෙන් ওই පොත බලනවා. whether it's maintained. Okay. අනිත් දේ තමයි අපි discharge කරලා එනකොට මේ බබාගේ පෙකණි වැල umbilical cord එක. ඒක සාමාන්‍යයෙන් ක්ලිප් කරලා ඒ විදිහට නේක එන්නේ. එතකොට කොහොමද අපි මේ පෙකණි වැල ආශ්‍රිත ආසාදනයක් වළක්ව ගන්නේ? කොහොමද ඒකට කෑ කරන්නේ? කොච්චර කල් යනවද සාමාන්‍යයෙන් ඒක හැල්ලා යන්න? මම හිතන්නේ ඊටාම වැදගත් ප්‍රශ්නයක්. පෙකණි වැලට බයයි ගොඩක් කට්ටිය. හරි. අතම කියනවා maybe because it's odd part. ඒක සාමාන්‍යයෙන් අපේ ඇඟේ පේන්නේ නැහැ. It's like you know a little hole inside us. So ඒකට විශේෂයෙන් මොකුත් කරන්න ඕනේ නැහැ. ඒකට බය වෙන්න එපා. ඒකේ අරවා මේව ගාන්න යන්න එපා. එපා. ගාන්න යන්න එපා. ඒක ඉම්පෝටන්ට් වැදගත්ම දේ තමයි අපි බබාට නැපි එක අඳනකොට නැපි එක අස්සට දාන්න එපා ඒක. ඒ කියන්නේ නැපි එක අඳන්න ඕනේ ඒකට පහලින්. ඒක තියෙන්න ඕනේ බඩේ වාතයට නිරාවරණය වෙලා. මොකද අපි නැපි එක දානකොට අපි තුමේ ඒක ඇතුල් වෙන්න නැපි එක ඇඳුවොත් ඒ කියන්නේ එතකොට චූ සහ කක්ක සියල්ල ඒකට යනවා. මොකද පෙකණි වැල කියලා කියන්නේ අතරම ඒකෙන් තමයි බබා අම්මට සම්බන්ධ වෙලා තිබුණේ. right? එතන අම්මගේ blood supply එකේ vessels ඔක්කොම යන්නේ ඒක හරහා. ඒ රුධිර නාල ටික කාලයත් එක්ක වේලෙනවා. but විශේෂයෙන් පළවෙනි දවස් ටිකේ they are open. and අපි ඒවා අසනීප බබාලට අපි cannulas හරි intravenous access අපි දැන් ලේ වලට කෙලින්ම බෙහෙත් දෙනවනේ. ඔයගොල්ලෝ cannula කියන එක සමහර විට දැකලා ඇති. අතට අර චූටි කටුවක් දාලා එකෙන් බෙහෙත් ඉතින් ඒ වගේම central lines කියලා කියන අපිට heart එකටම line එකක් දාන්න පුළුවන් මේ පෙකණි වැල හරහා. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම
විස බීජත් යන්න පුළුවන් ඒක හරහා. ඒක හින්දා ඒක පිරිසිදුව තියා ගැනීම ඉතා වැදගත්. ඒතර පිරිසිදුව තියා ගැනීමෙන් ප්‍රධානම දේ තමයි චූටි බබාලව හැමදාම නාවන්න ඕන. හැමදාම නාවන්න ඕනේ. හැමදාම කාලගුණය ඉතා හොඳ නැති වුණා. කියන්න ගියේ ඒකයි මං. අවුවත් වැස්සත් ඔය එළිය නෙමෙයි නාවන්න. සාමාන්‍ය කෙනා අද පොඩ්ඩක් හරි නෑ වගේ අද ඕනේ නෑ කියලා අපි ඉන්නවා පොඩ්ඩක් ඉතින්. හරියට හරි. කරන්න දෙපාද? එපා. හරි. කොච්චර වැස්සත් කොච්චර පෑව්වත් ඒ කියන්නේ පුළුවන් නම් බබාව නාවන්න. මොකද අපි සාමාන්‍යයෙන් බබාව টয়ලට් එකට ගිහිල්ලත් නෙමෙයිනේ නාවන්නේ. අපි සාමාන්‍යයෙන් වතුර බේසමක් හරි පොඩි බේබි බාත් එකක් හරි අපේ කාමරේට වගේ හරි කොහේ හරි ගෙදර ඇතුලේ තැනක තමයි අපි ඒක සෙට් කරගෙන නාවන්නේ බබාව. එතකොට ඒක හැමදාම කරන එක ඉතා වැදගත්. අපි ඒ පළවෙනි පැය 24 ඇතුළත නාවන්නේ නැහැ. රයිට් මොකද බබා සීතල වෙන නිසා තමයි හොස්පිටල් එකෙන් එහෙම ඉපදිච්ච ගමන් නාවන්නේ නැත්තේ. ඒත් ඊට පස්සේ නාවන එක වැදගත්. මොකද ඒගොල්ලෝ දැන් කල්පනා කරන්නේ අපි හැමතිස්සෙම ඇඟේ චූදා ගන්නවා නම් කක්ක දා ගන්නවා නම් කිරිහලා ගන්නවා නම් ඇඟ හැමතැනම ඩර්ටි වෙන්න තියෙන chance එක වැඩි. රෑෂ් එන්න තියෙන chance එක වැඩි. එතකොට ස්වෙට් රෑෂ් එනවා සමහර වෙලාවට ওই ප්‍රශ්න නැතිල ඒවා ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒක හන්ද නාවල පිරිසිදුව තියාගන්න එක ඊටාම වැදගත්. සාමාන්‍යයෙන් ડોක්ටර් නාවන්න කියන්නේ උදේ 11:00ට 12:00ට විතරද එහෙමද කොහොමද? එහෙම එකක් නෑ. වෙලාවක් නෑ. මම නෑවේ මගේ බබාව රැට වැඩ ඉවර කරලා ගිහිල්ලා. මොකද ඒක මෙහෙම එකක් තියෙනවා. බබාව නෑවුවට පස්සේ බබා නිදා ගන්නවා. ඔව්. ඉතින් ඔයාට නිින්ද ඕන වෙලාව ගැන කල්පනා කරා. ඔයාට නිින්ද ඕන නැති වෙලාවල් වල නාවන්න යන්න එපා. සාමාන්‍යයෙන් මන්ද මට කිව්වේ දවසට දෙපාරක් නෑවුවත් කමක් නෑ. ඉතින් මම එකපාරක් දවල්ට නාවනවා එකපාරක් රැට නාවනවා. ඔව් උදේට නාවලා ආයි හවසට ඇඟ විතරක් හොදනවා. එහෙමත් කියනවා. එහෙම ඔළුව හේතුවකින් මෙහෙම කොණ්ඩේ ගොඩාක් නැහැ නේ ඒගොල්ලන්ට වයිප් කරලා තියන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැත. ඒක කොණ්ඩෙත් එක්ක නිදා ගන්න එක is not a very good idea but හොඳට වයිප් කරාට පස්සේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අඩුම ගානේ ඇඟ හරි හොදනවා නම් ලොකු දෙයක් ඒක. දවසට දෙපාරක් හැබැයි අනිවාර්යෙන් දවසට එකපාරක් හරි නාවන එක ගොඩක් හොඳයි. මොකද කොණ්ඩෙත් අපේ ඒෂියන් බබාලට කොණ්ඩේ ගොඩක් තියෙනවා. ඒක ලස්සනයි. සහ දාඩිය දානවා. සහ ඒක ASCII එක එක ගෙඩි හැදෙන්න පුළුවන්. ඒක හන්ද ඒක නාලා පිරිසිදුව තියාගන්න එක ඊටාම වැදගත්. ඒකයි ડોක්ටර් නාවති ඉස්සෙල්ලා ඔළුව හොදලා පිහිදාලා තමයි ඇඟ හොදන්නේ නේද? එහෙම කරන්නත් පුළුවන් එහෙම නොකරන්නත් පුළුවන්. ඒත් ඔය ක්‍රමේ ගොඩක්ම වැදගත් වෙනවා අර මං කියපු නොමේරු දරුවන්ට. මොකද අපි ඇත්තටම නාවනයේ තියෙන රිස්ක් එක තමයි බබා සීතල වෙනවා කියන එක. රයිට්. ඉතින් ඒක නිසා ඒකට පිළියමක් හැටියට අපි කරන්නේ දැන් අපි තුමු අපි වතුරත් සාමාන්‍යයෙන් ටිකක් රත් කරලා ඇල්මැරුණු වතුර කියන එකනේ ගන්නෙ. tepid water. රයිට්. ඒ කියන්නේ ගොඩක් රස්නෙත් නෑ සීතලත් නෑ. but if it's on a hot day you can just use the tap water because it's anyway hot. අපේ රටේ නම්. රයිට්. ඉතින් එතකොට ඒ අරගෙන අපි ඊළඟට බඩු හොයන්න දුවන්න බෑ නෑවුවට පස්සේ. ඒක නිසා අපිට වයිප් කරන්න අවශ්‍ය ටවල් එක අලුතෙන් අඳින්න යන ඇඳුම් සෙට් එක ඒ ටික ඔක්කොම බොහොම ළඟ එතනම තියාගන්න ඕනේ. බබා නාවල ඉවර වෙච්ච ගමන් ටවල් එක උට්ට දානවා වයිප් කරනවා ඇඳුම් ටික අඳිනවා. ඊට පස්සේ අපි ස්කින් ටු ස්කින් දෙන්න පුළුවන් නැත්නම් බ්‍රෙස්ට් ෆීඩ් එකක් දෙන්න පුළුවන්. මොකද එතකොට බබා දැන් අර වතුරත් එක්ක සීතල වෙච්ච එක අපේ ශරීර උෂ්ණත්වය බබාට ලැබෙනවා. එතකොට බබා කෝල්ඩ් වෙන එක තමයි වළක්ව ගන්න. ඒතර ඔයා කියපු අර ඔළුව කලින් නාවලා ඇඟ දෙවනියට නාවන එක විදිහට තමයි ගොඩක් වෙලාවට බබා චූටි කාලේ ඒ ක්‍රමේ හොඳයි. මොකද ඒකෙන් කරන්නේ අපි දැන් නැත්තම් මුළු ඇඟම තෙමා ගත්තට පස්සේ නිරාවරණය වෙලා තියෙන වෙලාව වැඩිනේ. එතකොට සීතල වෙන්න තියෙන chance එක වැඩි. ඒතර අපි දැන් ඔළුව හොදලා ඔළුව පිහිදුවාට පස්සේ ඔළුව සීතල වෙන්නේ නැහැ. ඊපස්සේ ඇඟ හොදලා ගත්තට පස්සේ ඒක ඇල සීතල වෙන්නේ නැති. බබා පුංචිම දවස්වල මං හිතන්නේ මේ විදිහට පටන් ගන්න එක වඩා හොඳයි. බබා චුට්ටක් ලොකු වෙනකොට ඔයාට ඔළුවයි ඇඟයි ඔක්කොම එක සැරේට නාවන්න පුළුවන්. මොකද අපි ප්‍රීටර්ම් බබාලව සමහර වෙලාවට රෙද්දකින් ඔතලත් තමයි වතුරට දාන්න එකපාරට නැත්තම් කෝල් ෂොක් එකක් එයි කියලා. එතකොට අර බොහොම හිමින් කරන්නේ සීතල වෙන එක වළක්ව ගන්න. හරි. ડોක්ටර් කතා කරා ස්කින් ටු ස්කින් කන්ටැක්ට්. මොකක්ද මේ හරියටම පොඩ්ඩක් පැහැදිලි කරන්න කොච්චර ඉම්පෝටන්ට්ද මේක? ඉතාම ඉම්පෝර්ටන්ට් එක. ඒක විශේෂයෙන්ම අපි ගොඩාක්ම කතා කරනවා ස්කින් ටු ස්කින් කන්ටැක්ට් ගැන ප්‍රීටර්ම් බබාලට. මම අර කියපු නොමේරු දරුවන්ට. මොකද ස්කින් ටු ස්කින් කන්ටැක්ට් කියන එකෙන් ඒගොල්ලන්ගේ දැන් අපි තුන් බබෙක් ඉපදෙනකොට එයාගේ ඇඟේ විස බීජ මොනවත් නැහැ. ස්ටරයිල් බේසිකලි. ඒත් අපි ගත්තොත් අපේ ඇඟේ හැමතැනම දැන් එක එක සත්තු ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නේ. but they are not all bad. There are friendly bacteria and there are the bad guys. The friendly bacteria අපේ ඇඟේ ඉන්න එක ඊටාම වැදගත්. මොකද friendly bacteria තමයි ෆයිට් කරන්නේ නරක කට්ටිය එන්න හැදුවා මේගොල්ලන්ට එන්න දෙන්නේ නැහැ. අපිට කවුරුත් බැක්ටීරියා නැත්තම්
කවුරු ආපු ඕන එක්කෙනෙක්ට ඇවිල්ලා අපේ ඇඟේ පදිංචි වෙන්න පුළුවන්. So that is how it is in the baby. එතකොට අපි අම්මට කඩල් කරන්න කිව්වොත්, හරි තාත්තට කඩල් කරන්න කිව්වොත්, right? skin to skin කියන එකේ තේරුම තමයි අම්මට විතරක් නෙමෙයි නෑ ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් අතර. Even the Archie can come and do or the Sia can come and do or anybody else you choose can come and do. But skin to skin කියන එකේ තේරුම baby ගේ bare skin එක අම්මගේ හරි තාත්තගේ හරි bare skin එකට ගෑවෙන එක. අන්තික මේක මේ ඉපදිච්ච ගමන් කරන්න ඕන කාල සීමාවක් තියෙනවනේ immediately actually we recommend බබාව දැන් අපි තුමු අම්මගේ එළියට ගත්තට පස්සේ either vaginal delivery or cesarean section අපි කියන්නේ බබාව deliver කරන්නේ chest එකට right so එතකොට අපි towels දාලා ready කරලා තියෙන බබා wipe කරාට පස්සේ අම්මගේ blouse එක breast දෙක අතර බබාව තියෙනවා. ඊට පස්සේ බබාගේ ෂර්ට් එක අඳන්න පුළුවන් බබාගේ පිට වැහෙන්න. එතකොට their skin sign කරට and මම්මගේ blouse එක you can again close it and then both can be covered with a blanket. හරි. And we should leave the baby like that undisturbed until the baby shows the hunger cues. ඒ කියන්නේ අර බබා බඩගිනි කියලා සලකුණු පෙන්නනකම්ම බබා ඉපදිච්ච වෙලාවෙ එහෙම තියෙනවා. ඒතර ඒකෙන් ඇත්තටම අර පළමු පෑ ඇතුළත first breastfeed එක ගන්න ඒකෙන් ලොකු උදව්වක් ඇති වෙනවා. ඒකයි අර කිව්වා වගේ හොඳ බැක්ටීරියා ට්‍රාන්ස්ෆර් කරගන්න අම්මගෙන් බබාට. ඒකෙන් ඇත්තටම වාසි කීපයක් තියෙනවා. එකක් තමයි breastfeed එක කරගන්න පුළුවන්. ඊළඟට බබාට හොඳ බැක්ටීරියා ශරීරයට එනවා. ඒත් එක්කම බබාගේ උෂ්ණත්වය සීතල වෙන්නේ නැහැ. උෂ්ණත්වය රඳා පවතන බබා කාම් වෙනවා. බබාගේ heart rate එක අඩු වෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තට. කලබල වෙලා කෑ ගහනකොට එන ස්ට්‍රෙස් එක නැති වෙනවා. බබාගේ respiratory rate එක අඩු වෙනවා. බබාගේ bonding වැඩි වෙනවා. බබාගේ crying අඩු වෙනවා. මානසිකව බබාට ලොකු ශක්තියක් ලැබෙනවා. ඉතින් ඇත්තටම skin to skin කියන එක විශේෂයෙන්ම preterm බබාට ඕන කෙනෙක්ට beneficial right. පැය 20ක් කියන්නේ දැන් අලුතෙන්ම evidence එන්නේ පුළුවන් තරම් වෙලාවක් මේ skin to skin care කියන එක කරන්න කියලා. So much so. Now the new recommendations are actually to even take the mother's bed into the NICU. Okay. So that because දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි most of now මම අර කලින් කිව්වා වගේ මම ගොඩක් වැඩ කරන්නේ ෂූටි නොමේරු බබාලත් එක්ක අම්මලාට usually මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. because ඒගොල්ලන්ගේ මොකක් හරි issue එක resolve කරන්න තමයි බබාව කලින් ගන්නෙ most of the time. හරි. එතකොට ඒගොල්ලන්ටත් එක එක ලෙඩ තියෙනවා. ඉතින් අපි ඇත්තටම දැනට තියෙන setup එකේ තියෙන බබාලා විතරයි ICU එකේ ඉන්නේ. අම්මා ඇවිල්ලා visit කරනවා. ඒතර අම්මට ඉන්න පුළුවන් අපිට උපරිම දෙන්න පුළුවන් comfy chair එකක්. right but still after delivery ඒක චුටක් අමාරුයි අම්මට ගොඩාක් වෙලා වාඩි වෙලා ඉන්න. දැන් කියනවා පැය 20ක් අපි දන්නවා දවසේ තියෙන පැය 24යි. පැය 20ක් skin to skin දෙන්න පුළුවන් නම් so the duration you give is actually directly proportionate to your benefit you are going to get. එතකොට අර අම්මට uncomfortable නිසා පැය ගාණක් skin to skin දීතියි. දැනටත් අපේ අම්මලා ඇවිල්ලා පැයකමාරක් ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්න තාක්කල් skin to skin දෙනවා. Right, especially baba machines වල ඉන්න අය වුණත් if it's not a intubated ventilated baby we encourage them to come and give skin to skin. එතකොට අර එහෙම දෙන එක වාසිත. අර අම්මට බෙඩ් එකක් එතන තියෙනවා නම් while she is lying down she can just keep the baby like that කියන concept එකක් තියෙනවා. ඉතින් මේ skin to skin කියන එක ඉතාලම වැදගත්. අපි ගෙදර යනකොටත් promote කරනවා. දැන් skin to skin එකේ අනිත් එක තමයි hands are free. So you can actually attach the baby like that and like wear your clothes in such a way. අර bind එකක් කියලා වෙනම gadget එකකුත් තියෙනවා. You can even use a blouse. Yeah, which is like fitting from here so the baby is inside. So you can actually move around and do the work while your baby is like kangaroo pouch. It's also called kangaroo mother care. Right. Because we learned it from the kangaroo. Okay, nice. Right. ඩොක්ටර් අපි ඉස්සෙල්ලා කතා කරා අඬනකොට බබෙක් අඬන්නේ මොන හේතුවක් නිසාද කියන එක අඳුරගන්නේ කොහොමද කියලා. අපි දැන් කතා කරමු අඬන බබෙක්ව සනසන්නේ කොහොමද? මම හිතන්නේ තාමත් වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අඬන එක වැඩි වෙන්නත් එක ප්‍රධාන හේතුවක් තමයි يعني caregiver එහෙම නැත්නම් අම්මා හරි තාත්තා හරි බලා ගන්න කෙනා කලබල වුණොත් බබා අඬනවා කියලා බබත් කලබල වෙනවා. right? මොකද සමහර වෙලාවට මම දැකලා තියෙනවා අම්මලා ඒගොල්ලෝ with all good intentions ඒගොල්ලෝ හිතන් ඉන්නවා මගේ බබාට මං දවසක්වත් මොහොතක්වත් අඬන්න දෙන්නේ නැහැ කියලා. all good but it's not going to happen. right? so you need to වඩා කරන්න අමාරුයි නේ ඒක. එහෙම ෂුටක් අමාරුයි. එතකොට ඇත්තටම දැන් අපි කලබල වුණොත් එයාට ඒ ඔක්කොම එන ඇන්සයිටි එක ට්‍රාන්ස්මිට් වෙනවා. ඒක නිසා අපි බබාට නැලවෙන්න උදව් කරන කෙනා ඉස්සෙල්ලම කාම් වෙන්න ඕන. ඒතර අපි කරන මිස්ටේක්ස් කීපයක් තියෙනවා.
විශේෂයෙන් අපේ රටේ මම හිතන්නේ ඒෂියන් රටවල් ඔක්කොම දන්නේ අපි සාමාන්‍යයෙන් අඬනවා ඇහිච්ච ගමන් මොකද වෙන්නේ දුවල ගිහිල්ලා වඩා ගන්නවා අනේ ඇයි ඔයා අඬන්නේ so it should not be like that right so there is this huge thing අපි කලබල වෙනවා නේ අපි කලබල වෙනවා අයියෝ බබා අඬනවා කියලා අපි කලබල වෙලා ගිහිල්ලා කලබල වෙනවා විතර නෙවෙයි දුවල ගිහිල්ලා අර කොට්ටේ ඉන්න ළමයාව වඩාගෙන සමහරව හොලවනවත් එක like hard so none of those things should happen අපි ඇත්තටම බබෙක් ඇඬුවම ඉග්නෝර් කරන්න කියනවා නෙමෙයි බලන්න ඕන අපි දන්නේ එයාට බඩගිනි වෙලාද චූ දාලාද කක්ක දාලාද අස මොකක් හරි ප්‍රශ්නයක්ද අපි බලන්න ඕන ගිහිල්ලා පළවෙනිම දේ so there are actually ලාදරුවන්ගේ හැසිරීම පිළිබඳව scientific research තියෙනවා so I did some training on that and I really enjoyed that. ඒක ඇත්තටම self consoling behavior කියන එක developmentally mature දෙයක් හැටියට තමයි දකින්නේ. ඒ කියන්නේ මට upset වුණොත් මටම පුළුවන් මාව සනස ගන්න මං අඬ වාගාවට එන්නේ නැතුව. right so ඒ හැකියාව අලුත ඉපදිච්ච වෙලාවෙ ඉඳන් තියෙනවා බබාලට. ඒත් අපි කරන දේවල් නිසා ඒව මොට වෙලා නැති වෙලා යනවා. right so අපිට මොනවද කරන්න පුළුවන් මේක ප්‍රොමෝට් කරන්න. ඒකෙන් ඇත්තටම ඔයාගේ crying handle කරගන්න පුළුවන්. ඒතර බබෙක් ඇඬුවම අපි obviously ගිහින් බලන්න ඕන. මොකද අඬන්නේ කියලා. ඊටකට අපි කරන්නේ අපි බබා දිහා බලලා hina වෙනවා. ඒක ආදරයෙන් බබා දිහා බලනවා. no words no talking. right කතා කරන්නේ නැතුව බබා දිහා ආදරයෙන් බලනවා සමහර වෙලාවට ඇති they are just wondering කවුරුවත් ළඟ ඉන්නවද කියලා බලන්න යඩන්නේ. ඒතර අපි ගිහිල්ලා hina වුණා මේ ඇති. ඒ කරලා තප්පර 15ක් එහෙම ඉන්න. right තප්පර 15ක් හිටියට පස්සේ බබාගේ තාම කිසි ප්‍රතිචාරයක් නැහැ. තාම අඬනවා නම් දෙවෙනි ස්ටෙප් එක. මේක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක තමයි එස්කලේට් කරන්නේ. right දෙවෙනි ස්ටෙප් එක අපි කතා කරනවා. පුතා ඇයි ඔයා අඬන්නේ? හරි වාට කොහොමද? මොකක් හරි අපි කියන જાතියක් කියන්න පුළුවන් බබාට. but very calm යන්නේ ඇයි? not like that. right you have to be පුතේ මොකෝ ප්‍රශ්නේ? ඔයාට මාව ඕන වුණාද? ඇයි ඔයා අඬන්නේ? අද කොහොමද? something calm you can tell. The nice part is just like for pets if you tell something in a nice way they don't understand words. right ඉතින් ඔයාගේ behavior එක විතරයි තේරෙන්නේ. so talk nicely. ආයි විනාඩි තප්පර 15ක් ඉන්න. තප්පර 15ක් ඉඳලා ඒත් බබා සැනසෙන්නේ නැත්තම් අපිට පුළුවන් යාගේ බඩ උඩින් අත තියන්න. තප්පර 15ක් ඉන්න. ඒත් සැනසෙන්නේ නැත්තම් so now we are using different sensors. We used හඬ අපි පෙනීම අපි හඬ දැන් ස්පර්ශය. right ඒත් හරි ගියේ නැත්තම් බබාලා අතපය හොලෝලා තමයි අඬන්නේ. ඒත් ඔයා දන්නවද බබාලා දන්නේ නැහැ අත් දෙකයි කකුල් දෙකයි ඒගොල්ලන්ගේ කියලා. ඒතර අතපය හෙලවෙනකොට ඒගොල්ලෝ තව අප්සෙට්. තව අඬනවා. තව ටිකක් අතපය හොලවනවා තව අඬනවා. එතකොට අපි කරන්නේ අත් දෙක හරි කකුල් දෙක හරි අරගෙන මිඩ් ලයින් එකට ගෙනල්ලා අපි අල්ලන් ඉන්නවා. ඒකෙන් ඒගොල්ලන්ව calm down කරන්න උදව් වෙනවා. so that is step 4. ඒකල්ලා ආයි තප්පර 15ක් ඒ තප්පර 15 ඉඳලා ගොඩක් වෙලාවට ඔච්චර දුර තියන්න ඕනේ නැහැ. but there are series of steps on how we should increase what we do. ඒ ටිකත් හරියන්නේ නැත්තම් then you can gently pick the baby up. විශේෂයෙන්ම රැට මං හිතන්නේ මේක කරන එක වඩා වැදගත් නේ නැත්තම් දිගටම no ඒගොල්ලෝ you have to be consistent. consistent so it's just like any other thing you do with a child or dog or anything else. you have to be consistent. අපි එක එක වෙලාවට එක එක කරපුවාම ඒකල confuse වෙනවා. so ඒක හන්දා අපි ඉස්සෙල්ලම බලනවා විතරයි ඊට පස්සේ කතා කරනවා. ඒ කතා කරන එක හරිය වැදගත්. මොකද බබාලා ටුටක් ලොකු වුණාට පස්සේ නැත්නම් ටොයිලට් එකකටත් පස්සෙන් එනවා බඩ ගාගෙන. so if you can make them calm with your voice you can at least adawal karanna by the toilet door and you inside them outside keep talking. yeah otherwise they come inside to see my little one follows me everywhere. That's true. my little one came into the toilet. I didn't know this at that time. so I did stop him later but they feel very insecure when අපි දොර වහනකොට ඒගොල්ලෝ හිතන්නේ අපි නෑ කියලා. so ඒගොල්ලෝ ඇහෙනවා නම් ඒගොල්ලෝ calm down ඒගොල්ලෝ ඇහෙනවා නම් calm down. ඒතර අපිට voice එකෙන් වෙන කාමරයක ඉඳන් වුණත් අපිට calm down කරන්න පුළුවන් කටහඬට පුරුදු කරගත්තා. එතකොට මුලින්ම ඔයා බලලා ඉන්නවා තප්පර 15ක්. ඔයා කතා කරලා තප්පර 15ක් ඉන්නවා. ඔයා බඩ ස්පර්ශය පාවිච්චි කරලා තප්පර 15ක් ඉන්නවා. අතපය හෙලවෙන එක නතර කරලා තප්පර 15ක්. ඊට පස්සේ හරියන්නේ නැත්නම් තමයි ඔයා බබාව අතට ගන්න. අතට අරගෙන තුරුල් කරගන්නවා. ඒක එක්කෝ උඩ අතට වෙන්න පුළුවන් නැත්නම් හරහට වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කරලා අපිට තුරුල් කරගන්න. ඒත් හෙලවෙන්නේ දඟලන්නේ කන්නේ නෑ.
right? Sometimes මිනිස්සු මෙහෙම අරගෙන හොලවනවා හයියෙන්. I mean that's not good. එහෙම හොලවන එකෙන් බබාලගේ මොලේ ඇතුලේ තියෙන ඊටාම සියුම් රුධිර නාල. ඒවා කැඩිලා intracranial hemorrhage එන්න පුළුවන්. සමහරවිට අපි ස්ට්‍රෙස් වෙනවා බබා අඬනකොට එතකොට බබා අඬනවා කෑගම අපි I don't want to scream on camera so it sounds terrible and totally off tune and totally horrible, right? So ඒක කරන්න නරකයි. You just hold and Yeah, keep for just be 15 calm. just be calm. ඒත් හරියන්නේ නැත්නම් gentle rocking movements for 15 seconds. Right? No big dancing movements, just Yeah. very gentle. ඒකත් හරියන්නේ නැත්නම් you can allow the baby to suck on the own fist. So you can see this comes much later. අපි දැන් ගොඩක් වෙලාවට කරන්නේ අරපු ගමන් breast එකට දානවා කිරි දෙනවා. So we are like going to step 7 or 8 without going through any of the previous steps. ඒත් හරියන්නේ නැත්නම් අපි බබාව ඔතන්න පුළුවන්. So there is a special method called swaddling. අර රෙද්ද ත්‍රිකෝණයක් වගේ නවල බබාගේ ඒක හේතුව තමයි බබාලා intrauterine ඉන්න හැටියට. ඉන්නකොට බබාලා secure. මං කිව්වා අතපය හෙලවෙනකොට they get very disturbed. So we can actually wrap them up like that and that actually helps a lot. But that is the last step. So these are graduated steps, you know. You go one by one and අපි ඒ කරන එකෙන් අපි අර මම කිව්වේ self consoling කියන එකට උදව් වෙනවා. So we actually help the baby. කියන්නේ එයාගේම emotions එයාගේම regulate emotions එයාට regulate කරන්න කියලා දෙනවා. Exactly right. ඉතින් අපිට කන්න දෙනකොටත් පස්සේ when they start eating it's the same. Like Sri Lankans think අපි කවන්න ඕන. කවන එක අම්මගේ වගකීම. No, we help them to eat and learn them to teach them how to adapt. So ඒ වගේ තමයි අපි අඬන එකට step wise approach එකක් ගන්න ඕනේ. කලබල වෙන්න එපා. And most of the time when the carer is calm, baby calms down. babies calm. Yeah. That is why sometimes when the grandmother takes, if it's a calm grandmother, සමහර grandmother කලබලයි අම්මට වැඩිය. So grandmother calm නම් or someone who has lots of experience with babies, when they hold, baby comes. And sometimes when you hold, baby doesn't come and don't get upset. It's not you, it's just that Yeah. you need to be calm. calm. Yeah. ස්වාඩ්ලින් ගැන ඩෙෆිනිටලි දැනගන්න පුළුවන්. ඒ වගේ තව questions මොන හරි තියෙනවා. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ડોක්ටර් නිෂානිට ඉදිරිපත් කරන්නම් questions ටික. ડોක්ටර් නිෂානි මම හිතන්නේ ඉතාමත් හොඳ ආන්සර් එකක් දුන්නේ අපේ කොහොමද බබෙක් අලුත ඉපදුන බබෙක් අඬනකොට නලවන්නේ සනසන්නේ කොහොමද කියන එක මම හිතන්නේ අපි දැනගෙන හිටියා නම් ඒක කලින් ඊට වඩා හොඳට කාම්ලි හැන්ඩල් කරන්න තිබුණා කියලා මට නම් හිතෙනවා දැන් ඒ උත්තරේ අහුණාට පස්සේ ඒකත් එක්කම තව සම්බන්ධ කරලා පොඩි දෙයක් අහනම් ගොඩක් වෙලාවට අපි පෙළඹෙනවා මම ගල්ලා නැහැ එනවාට පෙළඹෙනවා අඬන බබෙක්ට අගල ෆෝන් එකක් දෙන්න දීලා මොකක් හරි කාටන් එකක් දාලා පෙන්නලා නලවන්න හදනවා මොකද හිතන්නේ පොඩ්ඩක්වත් හොඳ දෙයක් නෙවෙයි. right? එතකොට screen time කියන එක විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයක් තියෙනවා අවුරුදු 2කට අඩු බබාලට screen time should be 0. So කිසිම screen එකක් අවුරුදු 2කට අඩු බබාලට පෙන්විය යුතු නැත. මොකද්ද හේතුව ડોක්ටර්? ඒකට හේතුව තමයි අපි ඇත්තටම screen time is like automatic baby sitter, right? එතකොට බබාට දේවල් පේනවා move වෙනවා බලන් ඉන්නවා තමයි. ඒ වුණාට stimulation එකක් ඉන්නේ නැහැ. ඉතින් ඇත්තටම screen time කරන හැම විනාඩි කිහිපයකටම බබා කතා කරන්න යන වචන ගාන අඩු වෙනවා. කතා කරන වචන වචන අඩු වෙනවා. vocabulary එක අඩු වෙනවා. හරි. So it has lot of adverse effects on the IQ. අපි හිතන්නේ වුණාට දැන් මොකක් හරි පෙන්නකොට ඒකේ ඩයලොග් එකක් යනවනේ. ඒකෙන් පික් කරයි කියලා හිතන දෙමාපිය කොටාශයක් ඉන්නවා වෙන්න පුළුවන්. කම්මැලි let me say. So you have to put in the work like Yeah. everything else, right? So අපි පොතක් අරගෙන there are so many baby books. I always teach the guys who come to clinic. Those are investments. Educational toys, baby books. අපේ දැන් ලංකාවෙත් ඒවා available bookshops වල, supermarkets වල පොතක් අරගෙන බබාට පෙන්නන්න. Initially it can be black and white books with patterns and then there are එක පිටුවට එක පින්තූරයක් එන පොත් තියෙනවා. right? hardboard ඒවා. ඒකත් සමහර දෙමව්පියෝ බබාට දීලා යනවා. එහෙම නෙමෙයි අපි වාඩි වෙලා මේක බල්ලා මේක බෝලේ මේක බබා කියලා පෙන්නන්න ඕන. And have some one-to-one interactive time with the baby. Right? That nothing beats that. And for music, you can
instrumental music is best. Classical music, especially Beethoven, Mozart, Baby Einstein කියන එක සමහරට අහලා ඇති. Baby Right? Einstein, Yeah. oh. So there are actually pieces which have been found to increase neurodevelopment, but of course I'm sure Sri Lankan instrumentals also have a place, but not loud like not loud vocal music. Right. Right? So things like that also can be used. ඒ කියන්නේ screen එක තමයි හොඳ නැත්තේ. So TVs, laptops, computers, smartphones should not be really used. අනිවාර්යෙන් අයින් කරලා තියන්න ඕනේ නේ. හරි. අපි ඊළඟට කතා කරමු ડોක්ටර් සම ආශ්‍රිත රෝග. පොඩි බබාලාගේ විශේෂයෙන්ම අලුත ඉපදුන බබාලාගේ හැම පීල් වෙනවා. රෑෂස් ඇති වෙනවා. පොඩි පිම්පල්ස්, ප්‍රික්ලි හීට් කියලා කියනවා ඒ වගේ ඇති වෙනවා. ඒවා කොහොමද වළක්ව ගන්නේ නැත්නම් කලබල විය යුතු අවස්ථාවක් මොකද්ද? වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන අවස්ථාවක් කොයි වගේද? මම හිතන්නේ පළවෙනි මේක තමයි අර ප්‍රික්ලි හීට් කියන එක ගොඩක් වෙලාවට අපි ස්වෙට් රෑෂ් කියලා කියන්නේ. එතකොට දාඩිය දානකොට ඒව එනවා වැඩි. බබාලා අපි කලින් කිව්වනේ නාවන විස්තර ගැන කතා කරනකොට හැමදාම නාවන්න ඕනේ. ඒකෙන් ඒක සමහර වෙලාවට ස්වෙට් රෑෂ් එකක් හැටියට පටන් ගත්තොත් දෙවෙනිව බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන්. ඒක වළක්ව ගන්න නම් අනිවාර්යෙන් බබා හැමදාම නාවන්න ඕනේ. ඒක. දෙක තමයි ඔයා හොස්පිටල් එකෙන් ගෙදර යනකොට බබා චූටි, බබා සීතල වෙන්න තියෙන chance එක වැඩි. ඒක නිසා අපි රැප් කරනවා. ඒකේ සමහරට බ්ලැන්කට්ස් වලින් පවා රැප් කරනවා. ඒත් අපි දන්නවා දේශගුණේ වෙනස් වෙනවා. අපි ට්‍රොපිකල් රටක්. so ටික දවසක් යනකොට බබාට හීට් මේන්ටේන් කරගන්න පුළුවන්. බබා දාඩිය දානකොටත් අපි වෝම් බ්ලැන්කට්ස් වලින් රැප් කරන එක නතර කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇඳුම් ඔක්කොම ගලවලා තියන්න වෙනවා. නැපි එක විතරක් දාලා if it's very hot and sweaty. ඒතර ඒකෙන් අර දාඩිය නැත්තම් කිහිලිවල ඔක්කොම ක්‍රීසස් වල නැන්දෙන එක නතර වෙනවා. ඒකයි වොෂ් කරන එකයි ඒකට උදව් වෙන්නේ. හරි. ඕකේ. ඊළඟට අපි කතා කරමු ડોක්ටර් අලුත ඉපදුන බබෙක්ගේ හුස්ම ගැනීමේ රටාව. අපි වගේ සාමාන්‍ය විදිහට ඒගොල්ලෝ හුස්ම ගන්නේ නැත්නම් ඒගොල්ලෝගේ බ්‍රීතිං පැටර්න් එක ටිකක් වෙනස්ද? සැලකිලිමත් විය යුතු අවස්ථාවක් තියෙනවාද ඒ හා සම්බන්ධව? මොකද ගොඩක් වෙලාවට අලුතෙන් බබෙක් ඉන්නවා නම් ස්පෙෂලි පළවෙනි බබා නම් අපි පොඩ්ඩක් රෑ හැම ඇහැරලා බලනවා මෙයා හුස්ම ගන්නවද, මෙයා ඔකේද හයියෙන් හුස්ම ගන්න වෙලාවල් ඇහෙනවා. ඉතින් ඒ වගේ සැලකිලිමත් විය යුතු වෙලාවල් තියෙනවද? හුස්ම ගැනීමේ රටාව කියන්නේ ඔව් එතන ඇත්තටම වෙනස්කම් දෙකක් තියෙනවා. අපේ හුස්ම ගැනීමත් එක්ක ගත්තොත් එකක් තමයි බ්‍රීතිං රේට් එක. අපි සාමාන්‍යයෙන් ඇඩල්ට් කෙනෙක් හුස්ම ගන්න විනාඩියකට 12ක් සහ 15ක් අතර වාර ගණක් තමයි හුස්ම ගන්න. බබෙක් ගත්තොත් up to 60 times normal. so විනාඩියකට 30 වාරයක් සිට 60 වාරයක් දක්වා හුස්ම ගැනීම චූටි බබෙක්ට normal. ඒකත් එක්ක ඒගොල්ලන්ගේ බ්‍රීතිං පැටර්න් එක ඉරෙගියුලර්. ඒ කියන්නේ සමහර වෙලාවට ෆාස්ට් හුස්ම ගන්නවා, සමහර වෙලාවට ස්ලෝ හුස්ම ගන්නවා. but still ඒ දෙක මාරු වෙවි යනවා නම් ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර දිගටම හුස්ම ගන්න සාමාන්‍ය වේරියේෂන් එකක් තියෙනවා. දැන් ඔය ගාන අපි normal දකින්නටත් වඩා ඊටාම වේගෙන් හුස්ම ගන්නවා නම් පපුව ඇතුළට ඒ කියන්නේ අර rib cage එකේ ribs ඇතුළට යනවා වගේ දැනෙනවා නම් බෙල්ල හරියෙන් ඇතුළට යනවා නම් හුස්ම ගන්නකොට අමුතු සද්ද එනවා නම් බබා අමාරුවෙන් හුස්ම ගන්නවා කියලා තේරෙනවා නම් වහාම හොස්පිටල් එකට යන්න ඕන. හරි. ඕකේ. ඊළඟට මම අහන්න කැමති මේ කොලික් හා සම්බන්ධව ඒකේ දේවල් කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා බඩේ අජීර්ණ තත්ත්වයක් නිසා වෙන්න පුළුවන් ගෑස් කියලා කියනවා. ඉතින් මේ කොලික් වගේ තත්ත්වයක් ආවහම කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? සහ මොකද්ද ඒක ඇති වෙන්න හේතු, කොහොමද ඒක වළක්ව ගන්නේ? කොලික් කියලා ඇත්තටම අපි තමයි හිතන් ඉන්නේ. මොකද බබාට කියන්න බෑනේ කොලික් කියලා. අපි බබා අඬනකොට හිතනවා මේක මේ කොලික් වගේ කියලා. ඒ වුණාට ඉතින් එහෙම ඇත්තටම කොලික්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ගොඩක් වෙලාවට එහෙම හවසට අඬන එක හේතු වෙන්නේ බබා කිරි බොනකොට වාතය ගිලෙනවා. ඒ කියන්නේ අපි තුම බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට සීල් එක පර්ෆෙක්ට් නැත්තම් රයිට් ඉවන් බොටල් ෆීඩ් කරන කෙනෙක්ට උනත් අර කිරිත් එක්කම වාතයත් ගිලෙනවා. එතකොට කීප සැරයක් ඕක ආයි කරනකොට විශේෂයෙන් සමහර අම්මලා බබාව නලව ගන්න බ්‍රෙස්ට් එකට දාන එක පාවිච්චි කරනවා. රයිට් ඒතර ආයි බ්‍රෙස්ට් එකට දාන ගොඩ සැරයක් වාතය ගිල ගත්තට පස්සේ බඩ පුරෝ දාලා ඒත් බඩගිනි. ඒතර බබා අඬනවා. ඉතින් ඇත්තට මේකට කරන්න ඕනේ කිසිම බෙහෙත් වර්ගයක් දීලා හරියන්නේ නැහැ. බබා හැම ෆීඩ් එකෙන්ම පස්සේ හැම කිරි දෙන වාරකීම පස්සේ බබා මුණින් අතට හරවලා බඩ යට වෙන විදිහට තියලා අපි ඔන්න එක අතක් යටින් තියලා අනිත් අත උඩින් තියලා බඩ ප්‍රෙස් වෙන්න ඕන. සඳ වාඩි කරලත් ඒක කරන්න පුළුවන්. සමහරු බයයි වාඩි කරලා කරන්න ඔළුව කන්ට්‍රෝල් නැති නිසා ඒක නිසා වගේ ඇඳ උඩ හරි මේසයක් උඩ හරි තියලා බඩ ප්‍රෙස් කරලා එයා එක එළියට යන්න ඕන. ඒකට අපි වින්ඩින් කියනවා, බර්පින් කියනවා. රයිට් ඒතොර එක්ක පිටිපස්ස පැත්තෙන් නැත්තම් කටින්. කොහෙන් හරි එයා එක එළියට ගිහිල්ලා බඩ සොෆ්ට් වෙනවා. ඉතින් ඒ ටික කරලා තමයි බබාව රෙස්ට් කරන්න තියන්න ඕන. එතකොට ඔයාලට මේ බබා මුණින් අතර තියන්න පුළුවන් හෙඩ් එක පැත්තකට හරවලා එහෙම නැත්නම් සයිඩ් එකට තියන්නත් පුළුවන්.
එතකොට මේ කොලික් නිසා අඬන එක සාමාන්‍ය දෙයක්. ඒක නැති කරන්න නම් බර්ප් කරන එක තමයි හරියට කරන එක කරගන්න තමයි ඕනේ. හරියටම හරි ඒක කරගන්න ඕනේ. ඉතින් අපිට කොලික් කියන තත්යකට එන්නේ නැහැ අපි බර්ප් කරන එක හරියට කරනවා. ඒ කොලික් ඇති වෙන්න හේතුව එක දිගට ෆීඩ් කියන්නේ ඒ දවසම ෆීඩ් කරන නිසා සහ ඒක නිසා විතරමයි වෙන මොකක්වත් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. එහෙමද? ඇත්තටම මව්කිරි පමණක් බොන බබෙක්ට හා. ඩයරියා එන්නේ නැහැ. ඔව්. කොන්ස්ටිපේෂන් එන්නේ එන්නේ නැහැ. නැහැ. අජීර්ණ එන්නේ නැහැ. ඒ එකක්වත් එන්න විදිහක් නැහැ මව්කිරි විතරයි නම් දෙන්නේ. දෙන්නේ. ඉතින් ඒක නිසා බඩේ අමාරුවක් දැන් අපිට නම් ඒක ජරායවක් හරි හොඳ ඒවා කාලා හරි බඩේ අමාරුවක් හැදුනම එන ටමි පේන් එක ඒ බබාලට එන්න විදිහක් නැහැ. ඒත් ඒගොල්ලෝ අර වාතය ගිලලා එයා සෝලවින් නිසා ගෑස් ට්‍රැපින් එකක් වෙනවා. අපිට අර බ්ලෝට් වුණාම එන ඩිස්කම්ෆර්ට් එක චූටි බබෙට එනකොට තමයි ඒ අඬන සිද්ධිය සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ හැම ෆීඩ් එකකම පස්සේ බබාව හොඳට බර්ප් කරගෙන බර්ප්ස් ටික යනවා දැනෙන්න ඕන. බඩ සොෆ්ට් වෙනවා දැනෙන්න. අපි සමහර වෙලාවට අම්මලා නිකන් පොඩක් පිට අත ගාලා නිකන් ජෙන්ටල් ස්ට්‍රෝක් එකක් දුන්නට මදි. ඇත්තටම ප්‍රෙස් වෙන්න ඕන. සෝ ප්‍රෙස් කරගත්තට පස්සේ බර්ප්ස් ටික ගියා නම් ඒක ප්‍රශ්නේ සාමාන්‍යයෙන් හරියන්න ඕන. හරි. දැන් බ්‍රෙස්ට් ෆීඩින්, කොලික් මේ වගේ තව ගොඩාක් ටොපික්ස් ගැන මාතෘකා ගැන අපි ඉස්සරහ එපිසෝඩ්ස් වලත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලොන්ටත් මේ වගේ තව ගොඩක් දැනගන්න දේවල් තියෙනවා නම් විස්තර ගොඩක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි ඩොක්ටර් නිෂානිට ඒවා ඉදිරි එපිසෝඩ්ස් වල ඉදිරිපත් කළා එහා සම්බන්ධව වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන් වෙයි. අවසාන වශයෙන් මම අහන්න කැමතියි ඩොක්ටර් අලුතෙන් දෙමව්පියන් වෙන කට්ටියගෙන් වෙන වැරදි මොනවද? පොදු වැරදි මොනවද? සහ ඒවා කොහොමද වළක්වගන්නේ? පොදු වැරදි මොනවද? අමාරු ප්‍රශ්නයක්. මං හිතන්නේ එකක් තමයි මට හිතෙන දෙයක් මට හිතෙනවා දෙමව්පියෙක් වෙනවා කියන එක ෆෙයරි ටේල් එකක් වගේ කියලා සමහරු නෙමෙයි මම ගොඩක් අය හිතන් ඉන්නවා. හරි සුළු දෙයක් කියලා. එහෙමද? සුළු දෙයක් නෙමෙයි. ඊටාම සුන්දර දෙයක් කියලා. It's like a fairy tale ending. But it's actually really hard. ඇත්තටම අමාරු දෙයක්. විශේෂයෙන් මං හිතන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම අපි කලින් ගත කරපු ජීවිතේ තනිකර වෙනස් වෙනවා, නිදා ගන්න බැරි වෙනවා, කිරි දෙන්න වෙනවා, කිරි ප්‍රශ්න වෙනවා. තව චූටි ළමයෙක් ඉන්නවා. අපිට දැන් let's say අපි එළියට යනවා, maybe you go to the pub, you go to wherever you go and do whatever you do, but you're not that free anymore. You have somebody else to look after. You can't go and have a drink and come back if you're breastfeeding. So many things like that, right? You have to restrict. So your life is going to change කියන එක මම හිතන්නේ ඉතාලම වැදගත් එක අවබෝධ කරගන්න එක. So actually this is something I wish to tell to someone who's going to get pregnant. It's your life changes. So ඒක ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒතර අපි ඒක තේරුම් අරගෙන හිටියොත් it is easier because it's going to change and you're more prepared and you're at a good stage in your life to accept that change. ඒක එකක්. මම හිතන්නේ ඒකට ගොඩාක් ready නැති කට්ටිය ගොඩාක් ඒක අමාරුවෙන් handle කරනවා මම දැකලා තියෙනවා. ඒක අපිට මම හිතන්නේ neonatologist කෙනෙක් මටත් ඒක irritating මොකද they are not ready for the baby. And there's nothing, it's not like මම ඇඳුමක් හරි සපත්තුවක් අරගෙන මම මේකට කැමති කියලා ආයෙ අතට දාන්න බෑ. No popping it back. So once it comes and it's there, right? So it's there. So please be ready. And have a kid if you really want. Return policy එකක් නැහැ. No return policy. So that's I think one of the biggest issues I've seen. දෙවෙනි එක තමයි මව්කිරි දීම ලේසි දෙයක් නෙමෙයි. ඒක ඔයගොල්ලෝ අහලා ඇති ඒක ස්වභාවිකයි. ඒක ගානු කෙනාගේ ශරීරයේ කොටසක්. ඒ ඔක්කොම හරි. ඒ වුණාට ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒකට අවශ්‍ය මානසික ශක්තිය ලබා දෙන්න පාර්ට්නර් බබාගේ තාත්තා එතකොටම පවුලේ හැමෝම අම්මට ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕනේ. ඒක කරන්න අමාරුයි නම් මොකක් හරි ප්‍රශ්නයක් දැන් ඔයා කලින් කිව්වා ලැච් වෙන එකේ ඉෂුව එකක් තිබුණා වාගේ යාළුවෙට ඔයාට කිරි අඩු වුණාද ඒ වගේ වෙලාව සපෝට් ගන්න තැන් තියෙනවා. So lactation centers කියලා ඒවා hospitals වල attach කරලා තියෙනවා. those are outpatient. ඕන කෙනෙක්ට walk in කරලා උපදෙස් අරගන්න පුළුවන්. right? So ඒ වගේව තියෙනවා කියන එක වැදගත්. ඊළඟ එක තමයි බරුවා වෙනුවෙන් වෙලාව වැය කරන්න. කලිනුත් ඒක ගැන අපි කතා කරා නේද? හරියට හරි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි නිකන් රෂ් එකේ වෙන වැඩ කරනකොට අපේ ජීවිතේට ෆිට ඉන් කරන්න නිකන් තව පොඩි සපත්තුවක් වගේ එකක් කරන්න එපා. So මොකද අපි ඒගොල්ලන්ට they are very time consuming, right? and එතකොට ඒ දේවල් වලට අපි රෂ් එකේ ඉන්නකොට අපි ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් වෙන දේවල් එක අපිට ඒකට කරන්න අමාරුයි. ඒකින්ද වෙලාව වැය කරන්න ඕනේ. ඒකත් එක්ක ස්ටිමියුලේෂන් ගැන අපි කතා කරා. මම කිව්වා ස්ක්‍රීන් ටයිම් එක හොඳ නෑ පොඩ්ඩක්වත්. ඒත් බබාලට අවශ්‍ය උත්තේජන ලබා දෙන්න. මොකද අර මම කිව්වේ මොලේ තියෙන most sensitive
එක තමයි බබාලා අපෙන් ඉගෙන ගන්න කරන්නේ කතා කරන්න බෑ. අපි කොහොමද දේවල් හැන්ඩල් කරන්නේ? අපි කොහොමද දේවල් වලට ෆේස් කරන්නේ? those are the first learning experiences. So if we set a bad example, 1,000 million ones are not going to be able to fix it. So that's that. And බබාලත් එක්ක වාඩි වෙලා ස්වභාව ධර්මය ගැන කියලා දෙන්න. ඒගොල්ලන්ට dedicated time එකක් තියන්න. පොත් පෙන්නන්න මම අර කලින් කියපු stimulation දේවල් කරන්න. So I feel those are the common things that sometimes we overlook. අපි හිතන් ඉන්නේ පහේ ශිෂ්‍යත්වයේ හරි I don't know O level A level tuition දුන්නා කියලා. You cannot catch up on that time that you have missed. Yeah. And you hear children committing suicide and all sorts of tragic stories now. So the emotional bonding needs to come from the family. And the time is from the start of the life. I think what you mean to say, it's more of an emotional commitment than more than anything else. ඒක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. මොකද කොහොමත් physically කරන්න ඕන ටික අපි කරනවා. ඒ උනාට emotionally available වෙන එක තමයි most important. Exactly. And sometimes we try to make up for it by buying expensive things and yeah. grand gestures. Yeah. But it is just, having some real time to spend with your kid is, I think, really important. Okay, great. හරි. ඉතින් එහෙමනම් අදට අපි මේ කතාව මෙතනින් නතර කරනවා. මම හිතන්නේ අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉපදිලා ඒ පළවෙනි දවස් 28 ඇතුළත මොනවාද කරන්න ඕනේ මොනවාද කර යුතු නැත්තේ. අම්මා තාත්තා දෙන්නම එකතු වෙලා මොනවාද කරන්න ඕනේ අම්මා බලාගන්නේ කොහොමද අපි ගොඩාක් දේවල් කතා කරා. ඉතින් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ඩොක්ටර් නිෂානි ලූකස් දෙසොයිස කාන්තා රෝහලේ රදඩු රෝග විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ. ඉතින් අපි බොහොම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟ එපිසෝඩ් එකේ ආයි අපි හම්බෙමු. ගොඩාක්ම ස්තුතියි.